ආහාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิสมันทาจักขวาเลสุอัตรากัจฉันตุเดวทาสัทธัมมังมุนิราจัสสะสุนันตุสักขมัคคดังธัมมัสสวนกาโลอะยังบัดหังตาธัมมัสสวนกาโลอะยังบัดหังตาธัมมัสสวนกาโลอะยังบัดหังตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะสุขังยาวจราสีลังสุขะสัทธาปฏิทิตาสุขังปัญญายปฏิลาโภปาปานังอครนังสุขังตีทีශ්‍රද්ධාවන්ත පින්වත්නි අද මේ වෙලාවේ සසංක මහත්මයාගේ උපන්දිනයේ නිමිති කොටගෙන සිද්ධ කෙරෙන පින්කම් මාලාවක තවත් එක පින්කමක් මේ උතුම් සද්ධර්ම දේශනේ. ඉතින් බොහොම වමනාවෙන් අද දහවල ගරුතර මහා සංඝරත්නය උදෙසා දන් පූජා කරලා මෙයා ගිය හැම දිනාටම සංග්‍රහ කරලා දැන් තවත් පින්කමක් සිද්ධ කරන වෙලාව. ඉතින් බණ ටිකක් අහමු. බණ අහන වෙලාව මේ දේශනාව තුළ මේ හැම දිනාටම ජීවිතේට වටිනා කරුණු කිහිපයක් කාල වේලාවේ හැටියට සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දේශනාවේ මූලික අරමුණ තමයි අපේ ජීවිතවල සතුට එහෙම නැත්නම් සන්තුට්ටි කියන කාරණය රඳවා ගන්නේ කොහොමද කියන කාරණය. අපි හැමෝටම මේ ජීවිතේට සතුට ළඟා කර හැකි කාරණා කීපයක් දේශනා කරනවා. දැන් අපි
ජීවිතේ සතුට වෙනුවෙන් පින්වත්නි ගොඩාක් දේ කරනවා. ඒ දේවල් වලින් කාලයක් යද්දී සතුටට වැඩිය අපිට හිමි වෙන්නේ දුක. තෘප්තියකට වැඩිය අතෘප්තිකර ස්වභාවය. අපි සාමාන්‍යයෙන් පොදු කාරණා ගත්තොත් මිනිස්සු සතුට වෙන්න කියලා එකක් තමයි ජයට බොනවා. අවසානයේ විපාකයේ බරපතලයි. නේද? ජොලි කරන්න කියන මං ඊයේ පෙරේදා කොහේ හරි යන ගමන් මේ සසංක අයියත් එක්කත් ඔය ගැන කතා කරා. සතුට වෙන්න කියලා බොන්නේ. හැබැයි ඊට පස්සේ ඔළුව කැරකෙනවා. පහුවෙන්දට ජීවිතේ මෙපා වෙනවා. වමනේ දාගෙන වැටිලා. නේද? ලොකු ප්‍රශ්න. සතුට අවසානයේ දුකක් වෙනවා. තෘප්තිය අතෘප්තිකර ස්වභාවයක් බවට පත් වෙනවා. එසා ලෝකයේ මේ සැබෑ සතුට යනු එයමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් බුදුහාමරගේ කාලෙත් ඕක තිබ්බා, අදත් තියෙනවා. හෙටත් එහෙමම මේ හැමදාම බුද්ධිය කියන එක සමානයි. එක එක කාලවලදී සොයන්න දරන වීරිය තමයි අසමාන. දැන් බුදුහාමුදුරු පහළ වෙන කාලේ වෙනකොට ලෝකේ ගොඩක් අය යථාර්ථය කුමක්ද කියලා සොයමින් හිටියා. ඔයත් දන්නවා ආලාර කාලාමල උද්දකරාම පස්වග මහන්නේ ෂඩ් ශාස්ත්‍රූ මේ සත්‍ය කුමක්ද කියලා හොයන. අද එහෙමයි නෑ. අද ඔක්කොම ඉන්නේ අනුගාමිකයෝ නේද? කවුරුත් ශාස්ත්‍රූත්වයටපත් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. කවුරු හරි කියපු දෙයක් අහලා අපි ඒ යටතේ ඉන්නවා කියන ස්වරූපයටපත් වෙච්ච අය. ඉතින් මේ සතුට පිළිබඳව නිර්ණායක කවදත් ලෝකයේ තුල තිබ්බ මේ විදිහට කරාම සතුට වෙන්න පුළුවන් කියලා. ඔතෙන්දී ඔයත්තන්ට මේ හොඳ ලස්සන තනක් හම්බ වෙනවා අර සරිත් මොගලන් හාමුදුරුවන්ගේ ගිහි කාලේ කතා නේද? උපතිස්ස කෝලිත. උපතිස්ස කෝලිතත් සතුට වෙන්න ගිහි කාලේ ගියා යම් තැනකට. මතකද එතන? මොකද්ද බලන්න ගියේ? නාට්‍ය, ගිරග්ග සමච්ච සංදර්ශනය. මොකද්ද මේක මේ ගිරග්ග සමච්ච කියන්නේ? ඔයත් ටික උත්සාහ කරේ නැද්ද තේරුම් ගන්න? වචනේ අර්ථය. ගිරග්ග, ගිරියග සමච්ච හොඳට බීලා. නේ? කන්දක් මුදුනේ හොඳට බීලා ගෑනු නටනවා. කන්ද පල්ලෙන් ඉඳන් කට අරගෙන බලන් ඉන්නවා. ඕක තමයි ඒ කාලේ අද කාලේ දෙකේම. නේද? සංගීත සංදර්ශන කියලා එහෙම ගොඩක් බලන්න කියන උඩ නටනවා. අපි යටේ ඉඳන් හූ තියනවා, කෑ ගහනවා. ඒ කාලෙත් තිබ්බා. ඉතින් මේ ගිරග්ග සමජ්ජ බලන්න ගිහිල්ලා මේ බලාගෙන ඉන්න ගමන් උපතිස්ස කල්පනා කළා මොකද්ද මේකේ අවසාන ප්‍රතිඵලය? රායල වෙනකන් කෑ ගහලා නටලා පහුවෙන්දට නිදිමත ඇඟට තේට්ටුයි. තෘප්තිය කියලා එකක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ජීවිතවලට හරිම මේ බාධාවක් නේද මේ සතුට හරිම මොකක්ද ඒකට කියන්නේ? අපේ ජීවිත ඉදිරියට ගලාගෙන ගියාට ඒ තුලින් ලැබෙන තෘප්තියක් නැත කියන එක තමයි කල්පනාව. ඉතින් උපතිස්ස අහනවා කෝලිතගෙන් ප්‍රශ්නයක්. මොකක්ද අහපු ප්‍රශ්න? මේකද මේ ජීවිතේ ඇත්ත. අපි ජීවත් වෙන්නේ මෙහෙම සතුටු වෙන්න. කෝලිත කියන ඉතින් මටත් ඒක තේරිලා ගොඩක් කල්. හැබැයි ඉතින් අපිත් ලෝකේ යන විදිහට යන්න එපා. උපදේශගෙන නෑ මම යථාර්ථය මොකද්ද කියලා හොයාගෙන යනවා කියලා. ඉතින් පින්වත්නි මේ උපතිස්ස පාරට බහලා යද්දි තමයි දකින්නේ පාරේ ගිය මහරහතන් වහන්සේ නම අස්සජි හාමුදුරුවෝ. එයා කල්පනා කළා අර වේදිකාව උඩ මත්පැන් බීලා නටපු කාන්තාවන්ට නැති සංයමයක් නේද? ඒ කාන්තාවන්ට නැති නිවිච්ච ස්වරූපයක්. මට මේ සද්ද පොඩ්ඩක් අඩු කරලා දෙනවා නම් පහසුයි. බන තාම ආවේ නැහැ ඔළුවට. මං කියන්නේ මොකද්ද කියලා මටවත් ඔළුවට එන්නේ නැහැ නේද? සිහි කල්පනා නැතුව බන ටිකක් කියන්න අමාරුයි. හරි. ඉතින් මේ පස්සේ බැලුවා අර අස්සජි හාමුදුරුවෝ ළඟ තියෙන පුදුම සංයමයක් නිවීමක්. ඇයි අපි ළඟ නැත්තේ? ඊට පස්සේ ළඟට ගිහිල්ලා ඇහුවේ මේ ඔබ වහන්සේ හරිම ප්‍රසන්නයි. කවුද ඔබ වහන්සේගේ ශාස්ත්‍රූරයා මොකද්ද උන්වහන්සේ කියන්නේ? එතකොට කිව්වා යේ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ
තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමන. නේද? යම් දෙයක් හට ගන්නවද ඒ හට ගැනීමත් නිරුද්ධ වීමත් අතර හේතු බල සම්බන්ධය ලෝකෙට කියලා දීපු ශාස්ත්‍රවරයා මගේ බුදුහාමුදුරුවෝ. එනිසා යම් දුකක් හට ගන්නවද ඒ හටගන්න හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව දුකක් හටගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙමයි. ලෝකෙට සනාතන ධර්මයක් දේශනා කළේ උන්වහන්සේ. අන්න ඒ වගේ හරි ලස්සන බුද්ධිමය සංවාදයක කෙලවර තමයි උපතිස්ස සෝවාන් ඵලයටපත් වෙලා බුද්ධ ශාසනය පැවිදි වෙන්න අදිෂ්ඨාන කරන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ලෞකික ජීවිතය තුළ පින්වත්නි මේ සතුටු වෙන්න කියලා කරන බොහෝ දේවල් වල අවසානයේ තියෙන සතුටකට වැඩිය දුකක් නේද? ඒක තේරුම් ගන්න ටිකක් කල් යනවා. සමහර අය එහෙම කිව්වහම හිතයි මේ අපි සතුටින් ඉන්නකොට මේ හාමුදුරුවෝ හරි අකමැති කියලා. එහෙම එකක් නැහැ. මම මගේ පන්සලේ මේ ඔය බොහෝ වෙලාවට මිනිස්සු ඇවිල්ලා ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මේ මගෙන් ওই මුස්ලිම් තරුණයෙක් ඇහුවා එකපාරක් හරි ලස්සන ප්‍රශ්නයක්. එයා හොඳට බණ අහන කෙනෙක්. ඉතින් ඇවිල්ලා කතා කර කර ඉන්න ගමන් කිව්වා ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේලා හැම තිස්සෙම කොහෙ බණ කිව්වත් රූපවාහිනී වල කිව්වා කියන්නේ මේ නෙගටිව් දේවල්මනේ. මේ හාමුදුරුවෝ මොකක්ද කියන්නේ? මැරෙනවා කියනවා, ආයුෂ අඩුයි කියනවා, සියලු දේ අනිත්‍යයි කියනවා නේද? වහන්සේලාට පුළුවන් ඔය පැත්ත නැතුව ඉතින් හරි සුන්දරයි මේක කියලා කියන්න. ඉතින් මං කිව්වා යථාර්ථය හංගලා බොරු එළියට අරගෙන වැඩක් නැහැ. එයාට මං කිව්වා මේ මේසයක් තියෙනවා, මේ මේසෙ උඩ බඩු ගොඩාක් තියෙනවා. මේ මේසෙ උඩ දැන් මෙතනත් මේසෙ ගන්නකො මේ මේසෙ උඩ බඩු තියෙනවා ගොඩක්. අපි මේක සුදු රෙද්දකින් වහනවා. වහලා කියනවා මේක උඩ මොකවත් නැහැ. සුදු රෙද්ද උඩ මොකුත් නැහැ නේද? මේක උඩ මොකුත් නැහැ. ඒ නිසා ඕගොල්ලෝ මේ මේසෙ පරිහරණය කරන්න බයක් නැතුව කියලා. හැබැයි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ සුදු රෙද්ද අයින් කරලා දැම්මොත් ඔබට පේනවා මේක උඩ බඩු ගොඩක් තියෙනවා කියලා. එතකොට මේ මේසේ පරිහරණය කරන්න නම් සුවසේ මොකක්ද ඉස්සෙල්ලම කරන්න ඕනේ? මේ උඩ තියෙන බඩු ටික ටිකෙන් ටික අයින් කරලා දාන්න. වැඩි ලේසි සුදු රෙද්දක් දාලා වහලා හොරාට හංගන එකද එකින් එක අඩු කරන එකද? එකින් එක අඩු කරන එක අමාරුයි. ඒකට මිනිස්සු කැමති නෑ. මිනිස්සු කැමති කවුරු හරි ඉදිත්තක් ගාලා වහලා දාන්න. ඒක තමයි ලෝකේ ආගම් සහ බුදුරජාණන් වහන්සේ අතර වෙනස. ලෝකේ සියලුම ශාස්ත්‍රවරු මොකද්ද කිව්වේ? ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඔක්කොම වහලා කිව්වා ලෝකයක් මැව්වා. මම මැව්වේ නුඹලා කාලා බීලා සතුටින් ඉඳපල්ලා. කවදා හරි මම මගේ ළඟට ගන්න. දුකක් කියලා එකක් ගැන දේශනාවක් නැහැ. බුදුරු පහළ වෙලා කරන්නේ මෙවන්නේ අර මිත්‍යාව කියන සුදු රෙද්ද ගලවලා දානවා. දාලා කියනවා සැබෑ ස්වરૂපය මේකයි. ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස පියෙහි විප්පයෝග පියෙහි සම්පයෝග ඇත. පුළුවන් නම් මේවා එකින් එක ගලවපල්ලා සදාතනික සැප. අමාරු වැඩේට අපි කැමති නෑ. අපි කැමති ලේසි වැඩේට. එනිසා අපි තේරුම් ගන්න ඕනේ මේ සෑම ක්‍රියාවලියකම අවසානයේ අපිට දුකක් උරුම වෙන්න පුළුවන් පැතිකඩක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නන ලෝකයේ තුල අවසාන ප්‍රතිඵලය සැපේ බවට පත් කරගන්න පුළුවන්. ඒත් ඒ සැපය කරා යන මාර්ගයේ කරුණු කීපයක් කියනවා. මේක දේශනා කරන්න මුල්ුණේ හරි ලස්සන කතාවක්. බුදුහාමුදුරන්ට එක් අවස්ථාවක උන්වහන්සේ අර අපි කියනනේ ධානයට සමවදිනවා කියලා. ඒ ධානයට සමවදිච්ච අවස්ථාවක උන්වහන්සේට හිතෙනවා ලෝකෙ දිහා දැක්කහම මේ ලෝකේ පාලකයන්ට බැරිද මිනිස්සු පීඩාවටපත් කරන්න නැතුව මිනිස්සුන්ට සලකන්න කියලා. ඒ කියන්නේ ඒකෙන් පේනවා ලෝකේ පාලකයෝ එදත් මිනිස්සුව පීඩාවටපත් කරලා කියලා. බුදුහාමුදුරන්ට එහෙම සිතුවිල්ලක් ආවා. බැරිද මිනිස්සු තලන්නේ පෙලන්නේ නැතුව ලෝකේ පාලනය කරන්න. බුදුහාමුදුරන්ට එහෙම හිතුනහම ඒ හිත දකින්න මාරයා. මාරයා කල්පනා කරනවා බුදුහාමුදුරන්ට දැන් බුද්ධත්වයේ පා වෙලා. බුදුහාමුදුරුවොත් රජ වෙන්නයි කල්පනා. එනිසා ඕක ටිකක් බුදුහාමුදුරන්ගේ ඔළුවට දැම්මොත් බුද්ධත්වයෙන් බුදුහාමුදුරුවෝ අයින් කරන්න බලන්නකො මාරයා කොච්චර මෝඩද කියලා. අපිටත් මාරයා එහෙම මෝඩ සංකල්ප හිටපු ගමන් ඔළුවට දාන්න. මාරයා ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ රාජ්‍යත්වය ලබා ගන්න උත්සාහ කරන්න මම උදව් කරන්න. බුදුහාමුදුරුවෝ මොකටද? වෙන මොකටවත් නෙවෙයි බුදුහාමුදුරනේ සතුටින් ඉන්න කිව්වා. සැපෙන් ඉන්න කිව්වා. ඒ නිසා ඔය ඔක්කොම රාජ්‍යත්වය ලබා ගන්න උත්සාහ කරන්න වෙන මොකටවත් නෙවෙයි
සැපෙන් ඉන්න. අපි බොරුවට රැවටිලා ඡන්ද දෙන එක විතරයි වෙනස. නිසා බුදුහාඳුරෝ කිව්වා ඒ වෙලාවේදී මාරයෝ සතුටින් ඉන්න සැපෙන් ඉන්න රජ වෙන්න ඕනේ නැහැ. ඔයත්වත් මතක තියාගන්න. ජීවිතේ අපි දැන් හැමතිස්සෙම ආසල්ලන්න යනවනේ නේද? රජ වෙන්න යනවා. මේ වෑයම රජකම පිණිස නොවේ. බුදුහාඳුරෝ දේශනා කරන සතුටින් ජීවත් වීම පිණිසමයි. එනිසා පින්වත්නි සතුටින් ජීවත් වෙන්න අපි කාටවත් රජ වෙන්න ඕනේ නැහැ කියන සංකල්පය මත ඉඳගෙන බුදුහාඳුරෝ ලස්සන සතුටුදායක ජීවිතයකට ක්‍රමවේද 12ක් කියලා දෙනවා. ඒ 12ම මට සමහර විට කියන්න වෙලාව නැති වෙයි. හැබැයි මේකෙන් කීපයක් හරි ජීවිතයට එකතු කර ගැනීම වටිනවා. එකෙන් 4ක් පින්වත්නි අතිශයින්ම අපි හැමෝගෙම ජීවිතවලට වටිනම උපදේශ. බුදුහාඳුරෝ ඉස්සෙල්ලම කරුණු 4ක් කියනවා. මේක 4 කැඩෙනවා. පළවෙනි කරුණු 4ේදී බුදුහාඳුරෝ ඔබට කියනවා මේ ජීවත් වෙද්දී සතුට සැපේ බලාපොරොත්තු වෙනවා නම් අංක 1 අපි හිතන්නේවත් නැති පැති. අත්තම්හි ජාතම්හි සුඛා සහාය. මොකද්ද කියන්නේ? හදිසියකදී විපතකදී ළඟ ඉන්න හොඳ යාළුවෝ ටිකක් තියාගන්න ඕන. සැපයට හේතුව. මෙලොවයි පරලොවයි. මොන යාළුවෝ ගැනද මේ කියන්නේ? කල්යාණ මිත්‍රයෝ. වචනේ හරි ලස්සනයි නේද? කල්යාණ මිත්‍රයෝ. අද ඔය කල්යාණ මිත්‍ර කියන වචනේ තරම් අවභාවිතා වෙන වචනයක් නැහැ. දැන් සමහර වෙලාවට අපිට මිනිස්සු කියනවා තව කෙනෙක්ව වෙනවා සායනහස මේ මගේ කල්යාණ මිත්‍රයා කියලා. පස්සේ හොයලා බැලින්නම් එයත් එකට ඉඳගෙන බොන මිනිහා. නේද? තව සමහර කෙනා මේ මගේ කල්යාණ මිත්‍රයා සායනහස බැලින්නම් එයාගේ හොර වැඩවලට උදව් කරන මිනිහා. නේද? කල්යාණ මිත්‍රයා කියන වචනේ එහෙම පල්ලෙහාට දාන්න ඕන වචනයක් නෙවෙයි. කවුද කල්යාණ මිත්‍රයා කියන්නේ? ආයි කතා දෙකක් නැහැ. නිවන් මගම වඩන්න උදව් කරන කෙනා. නේද? අපායෙන් අපිව වළක්වලා අපායෙන් ගලවලා සුගතියකට යන්න නිවන් මාර්ගය වඩව ගන්න අපිට උදව් කරන කෙනා විතරයි කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ එක වෙලාවක බුදුහාමුදුරන්ගෙන් අහනවා බුදුහාමුදුරනේ මේ ලෝකෙන් භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රත්වයේ මත නේද? බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී කියනවා මා හේවං ආනන්ද එහෙම කියන්නවත් එපා. මේ ලෝකෙන් භාගයක් නෙමෙයි සම්පූර්ණයෙන්ම මේ තථාගත සම්පූර්ණ ධර්මයේම ලෝකේ පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මතයි. ඒ කල්යාණ මිත්‍රත්වයේ ලැබුණොත් පින්වත්නි ඕනම කෙනෙක්ට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. දැන් ඔයත්තන්ගේ හැමෝගෙම ජීවිතවල කල්යාණ මිත්‍රත්වයේ නැතිකම නිසා ඔයත්තන්ගේ ජීවිත කොච්චර විනාශ වුණාද කියන එක ඔයත්තු කල්පනා කරලා බලන්න ඕනේ. දැන් ලෝකේ අපි පිළිසරණක් නැති කාලෙක නෙමෙයි ඉපදිලා තියෙන පිළිසරණක් තියෙන කාලෙක. හැබැයි පිළිසරණක් තියෙන කාලෙක ඉපදිලා අපි මොකද කරන්නේ? අපිත් කොහේ හරි ගිහිල්ලා මොනවා හරි ඉල්ල යද නේද බලාපොරොත්තු තියාගෙන දැන් මේ ප්‍රාර්ථනා කර ඉන්න යුගයක් නෙවෙයි අපිට සනාතන දහමක් ලැබිලා තියෙනවා ප්‍රායෝගිකව ඒවා දියුණු කරගන්න පුළුවන් කාලෙක අපි ඉපදිලායි. ඒ නිසා අපි ප්‍රාර්ථනාවෙන් බලාපොරොත්තුවෙන් පඳුරු ගැට ගහලා නේද බාරහාර වෙලා එහෙම ජීවිතේ ගොඩ යන්න ඕන කාලයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සනාතන ධර්මයේ රැකවරණය දීලා තියෙන එක. ප්‍රායෝගිකව මේ ධර්මය ගන්න ඕනේ. ඒ නිසා පළවෙනිම යහපත තමයි ඔබට හොඳ මිත්‍රයෝ ටිකක් ඉන්න ඕනේ. එයා අපිව පවින් ගලවන්න ඕනේ. යහපතේ යොදවන්න ඕනේ. මිතුරාගේ රහස් රකින්න ඕනේ. ඇති තැනත් නැති තැනත් එකම ස්වરૂපයේ පෙන්වන්න ඕනේ. අර හොඳ යාළුවගේ ලක්ෂණ ගැන කියද්දි සැල්ලීනි සංදේශයේ කොහොමද කිව්වේ? මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී. බිතු සිතුවම් රූමෙන් පිටු නොපාවිති. බිතු සිතුවම කවදාවත් පිටිපස්ස පැත්තක් පෙන්වන්නේ නැහැ. දැන් සීගිරිය ඇඳපු චිත්‍රවල ඉස්සරහා විතර පිටිපස්ස බලන්න බෑනේ. බලන්න ඕන උනත් මොකද ගල් ගලවන්න බලන්න බෑ. බිතු සිතුවමක් වගේ යාළුවා හැමතිස්සෙම එක පැත්තයි. දුකේදී පෙන්නපු මොහොනම තමයි සතුටේදී. මට ලංකාවේ හමුදාවේ මහත්තයෙක් කිව්ව ලස්සන කතාවක්. යාළුවෝ දෙන්නෙක් එකට හමුදාවට බැඳුණා. එකටමයි ක්‍රියාන්විතය යෙදුනේ. 2008 ඔය යුද්ධේ බරපතලම කාලෙදී ක්‍රියාන්විතයේදී එක්කෙනෙක්ට වෙඩි වදිනවා. මේ පෙනෙන දුරින් එක යාළුවෙක් වැටෙනවා වෙඩි වැදිලා. එතකොට අනිත් යාළුවා තමන්ගේ නායකයාගෙන් බ්‍රිගේඩියර්ගෙන් අවසර ඉල්ලනවා එයාව ළඟට ගිහිල්ලා ඇදගෙන එන්න. ඒ පාර කියන වැඩක් නැහැ. ඒ වැඩිච්ච ෂොට් එකට මැරිලාමයි වැටුනේ. ඒ නිසා යන්න එපා කියනවා.
3-4 පාරක් ඇවිටිලි කරනවා නෑ සර් මට යන්න දෙන්න කියලා. අවසානයේදී කියනවා ඔයාගේ මේ ඇවිටිල්ලම තමයි යන්න දෙන්නේ. හැබැයි ඔයාගේ ජීවිතෙත් නැති වෙන්න පුළුවන්. කමන්නේ මං ගිහිල්ලා කොහොම හරි එන්නම් බඩ ගාගෙන යනවා. ගිහිල්ලා පින්වත්නි අර වෙඩි වැදිච්ච සොල්දාදුව ළඟට ගිහිල්ලා ඒ සොල්දාදුවවත් තමන්ගේ කරේ තියාගෙන ඇදගෙනම එනවා. ඇවිල්ලා අර හමුදා සොල්දාදුව පිරිස ඉන්න තැන අතාරපුවම බ්‍රිගේඩියර් කියනවා වැඩක් නෑනේ මේක මැරිලානේ. මං කිව්වනේ. ඒ පාර කෙනා නෑ සර් වැඩක් වුණා. මොකද්ද කියලා අහපුවම එතුමට කිව්වලු අර සොල්දාදුවා මං ළඟට යද්දිත් පණ තිබ්බා. මං ළඟට ගිහිල්ලා අල්ලගනිද්දි කෙඳිරි ගගා මට කිව්වලු මං හිතුවා මැරෙන්න කලින් උඹ ළඟට එයි කියලා. ඒ වචනේ මට ඇති සර් කිව්වලු. නේ කල්යාණ මිත්‍රත්වයේ බලන්න. අවසාන මොහොතේ කියනලු මං හිතුවා උඹ එයි කියලා ළඟට. එනිසා මිත්‍රත්වය හරි පුදුම දෙයක්. මං ඔයත්තන්ට දවල් අර දාන වෙලාවේ බණ කියද්දි මේ ආනන්ද හාමුදුරුවෝ ගැන පුංචි කතාවක් කිව්ව නේද? අර බුදුහාමුදුරුවම මරන්න නාලාගිරිය එද්දී ආනන්ද හාමුදුරුවෝ පැන්නා කියලා ඉස්සරහට. ඔය සෙනෙහස පින්වත්නි මේ දවසක දෙකක එකක් නෙමෙයි අසංකේය කල්පලක්ෂ 4ක හරියකටම භාගයක් පුරාවටම සිද්ධ වෙච්ච දෙයක්. ආනන්ද හාමුදුරුවෝ මේ අද ඊයක නෙමෙයි ජාතක පොත කියවද්දී ඔයත්තන්ට පේනවා අර හංස රාජ්‍යෝ වෙලා ඉපදිච්ච කුලේ අපේ බෝධිසත්වයන් වහන්සේ හංසේ නායකයෙක් හංස රැළක. ඒ හංස රැළේ සේනාපතියා තමයි ආනන්ද හාමුදුරුවෝ. තමන්ගේ පිරිසත් එක්ක විලකට බැහැලා විලේ ක්‍රීඩා කර කර ඉඳිද්දි බුදුහාමුදුරන්ගේ කියන්නේ බෝසත්යන් වහන්සේගේ කකුල උගුලකට අහු වෙනවා. දඩයක්කාරයා එද්දී සියලු හංසයෝ අහසට පයිද්දී රජතුමාට එන්න බෑ. උගුල ඇහු වෙලා කකුල. ඒ පාර සේනාපතියා ටික දුරක් පියාඹලා නැවත හැරිලා බලද්දි තමන්ගේ රජුරුව තාම ඉන්නව පොකුණේ. හැරිලා ආවා. ඇවිල්ලා හුව මොකද? මම පාසයකට අහු වෙලා උගුලකට අහු වෙලා. ඒ පාර කියනවා රජුරෝ නුඹ ගිහිල්ලා ජීවිතේ රැක නෑ යන්නේ. ලස්සන වාක්‍යයක් කියනවා. මොකද්ද කියන්නේ? ලදොත් ජීවත් වෙමු නැත්නම් එක්ව මියෙමු. හම්බුනොත් දෙන්නම ගිහිල්ලා බේරෙමු නැත්නම් එකට මැරෙමු. ඒ පාර කියනවා එපා. මම පාසයක බැඳිලා. උඹ එහෙම බැඳිලා නෑ. එතකොට කියනවා නුඹ යකඩ පාසයේ බැඳුනේ මම සෙනෙහ පාසයෙන් බැඳුනේ. ඔබ බැඳලා තියෙන්නේ යකඩ දම්වලක මම බැඳලා තියෙන්නේ සෙනෙහස නැමැති දම්වල. යන්නේ නැහැ කිව්වා. දඩයක්කාරයා ළඟට එද්දි පින්වත්නි දඩයක්කාරයාට පේනවා හංසයෝ දෙන්නෙක්. එක්කෙනෙක් උගුලට අහු වෙලා අනිත් කෙනා අහු වෙලා නෑ. ඒ පාර අහනවා අරයා නම් අහු වෙලා නුඹ ඇහුනේ නැත්තේ පියාඹන්නේ නැත්තේ. ඒ පාර කිව්වා අපි එකට ජීවත් වුණේ එකට කෑවේ එකට ගමන් බිමන් ගියේ. එහෙම යන පුරුද්දක් අපේ නෑ අපේ මිත්‍රයා. ඒ පාර කියනවා හොඳයි එහෙනම් දෙන්නටම දෙන්නන් නිදහස කියලා. එක බබේක දෙකක නෙවෙයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඔයත් දන්නවා ඇති පැය 2යි බුදුහාඳුරෝ සැතපුණේ දවසට. ඒ පැය දෙකත් ආනන්ද හාමුදුරුවෝ බුදුහාඳුරන්ගේ කුටිය වටා පැදකුණු කරනවා. කොයි වෙලේ බුදුහාඳුරන්ට කරදරයක් වෙයිද දන්නේ නැහැ. උණු පැන් ඕන වෙයිද, ඇල් පැන් ඕන වෙයිද, කැස්සක් හැදේ. පුදුම සෙනෙහසක්. නිසා කල්යාණ මිත්‍රත්වය ඔබ අපි හැම දිනාටම මේ මිත්‍රයෝ කියන්නේ පින්වත්නි දෙයක් ගන්න බලාගෙන අපිව ආශ්‍රය කරන අය නෙවෙයි. කල්යාණ මිත්‍රයා අපිට කිසි දෙයක් දෙන්නෙත් නැහැ, අපෙන් මොකවත් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. අද ගොඩක් අය කල්යාණ මිත්‍රයෝ කියලා හිතාගෙන ඉන්නේ දෙයක් ගන්න බලාගෙන ආශ්‍රය කරන්න. එසා වචනකින්වත් ඒ අය අපේ හිත රිද්දන්න උත්සාහයක් නැහැ. අන්න පළවෙනිම කාරණේ ජීවිතේ හොඳ අවබෝධයක් ඇති මිත්‍රෙක් දෙන්නෙක් තියාගන්න. මේ ලෝකේ හොඳම සුහදශීලී මිනිසයාටත් යාළුවෝ ගොඩක් ඉන්න බෑ. දැන් ඔයත් ඔය හිතන් ඉන්නවනේ ඔයත්තන් කියනවා මට මුළු ඉතින් ආයේ ඔක්කොම යාළුවෝ මගේ නේද? මෙල්බන් වල ඉන්න ඔක්කොම මාව දන්නවා වගේ එක්කෙනෙක්වත් යාළුවෝ නෙමෙයි, කල්යාණ මිත්‍රයෝ නෙමෙයි. දන්න අය, අඳුරන අය. එක එක ගනුදෙනු වලට අපිව ආශ්‍රය කරන අය නිසා කල්යාණ මිත්‍රයෝ නෙවෙයි. මේ ලෝකේ උපරිම සුහදශීලී මිනිසයාටත් ඉන්න පුළුවන් කල්යාණ මිත්‍රයෝ නම් එක්කෙනයි දෙන්නයි වැඩි මොනොත් 3යි 4යි. ඕක තමයි යථාර්ථය. එහෙම කීප දෙනෙක් තියාගන්න. ඇරිස්ටෝටල් කියනවා එයා දාර්ශනිකයෙක්. එයා කියනවා මේ සැබෑ මිත්‍රත්වය මීපැණි වගේ මිහිරි එකක් නෙවෙයි. ඒක ජලය වගේ සාමාන්‍ය දෙයක්. එනිසා මිතුරෙක් නැති ජීවිතය අපාය ගියාටත් වැඩිය දුකක් කියලා. නම් පළවෙනි මේක
හොඳ අවබෝධයෙන් ඉන්න පුළුවන් යාළුවෝ ටිකක් තියාගන්නකෝ. මේ ප්‍රායෝගික ජීවිතේට බුදුහාඳුරුගේ උදාහරණ. 2 තුට්ටි සුඛාය ඊතරීතරේන. ඔබ හම්බ කරන මුදලින් ටිකක් ඉතුරු කරන්න කිව්වා. මොකටද? හදිසියකදී විපතකදී ප්‍රයෝජනෙට ගන්න. දෙන හම්බ වෙන ඔක්කොම කාලා බීලා විනාශ කරන්නේ නැතුව හදිසියකදී විපතකදී ඔබ ළඟ තියෙන්න ඕනේ කොහොමද ධනයක්. කාගෙන් හරි අපි දෙයක් ඉල්ලද්දි පින්වත්නි ඒ ඉල්ලීමත් එක්කම අපේ අභිමානය, ගෞරවය මේ කරුණු රාශියක් අපෙන් එළියට යනවා. එනිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔබට විපතකදී ප්‍රයෝජනෙට ගන්න ටිකක් තියෙන්න ඕනේ. ඒක හොඳ කාරණයක්. ලෝකේ පැවැත්මට පින්වත්නි ලස්සනම ආර්ථික දර්ශනයක් ඉදිරිපත් කරපු දාර්ශනිකයා බුදුහාමුදුරුවෝ. මට මතක නැහැ අවුරුදු 2018 හෝ 17 ලෝක ආර්ථික සමුළුවට ගිහිල්ලා අජාන් බ්‍රහ්මවංශ හාමුදුරුවෝ බෞද්ධ ආර්ථික දර්ශනය කියලා පුංචි කාරණයක් සිහිපත් කරා. මොකද්ද? බුදුහාඳුරන්ගේ අර ලස්සන කතාවක් තියෙනවා. ඒකේන භෝගේ බුංජය ද්විහි කම්මං පයෝජේ චතුත්තංච නිදාපේ ආපදාසු භවිෂ්‍යති. අපි හිතමුකෝ අපිට ලක්ෂයක් හම්බ වෙනවා කියලා. 4කට බෙදනවා. 25000 ඒව 4යි. මොකද්ද බුදුහාඳුරු කියන්නේ? ඒකේන භෝගේ බුංජය එක කොටසක් කණ්ඩ බොණ්ඩ වැය කරන්න. ඒ කියන්නේ 25000. ඊළඟට ද්විහි කම්මං පයෝජේ කොටස් දෙකක්. ඒ කියන්නේ 25000 දෙක 50000 පයෝජ ආයෝජනය කරන්න. ඔබ කරන රැකියාවට වෙලහෙලද ඒ කියන්නේ නැවත මතු දියුණුවට තව හම්බ කරන්න උත්සාහ කරන්න. දරුවන්ගේ ඉගැන්වීමත් ආයෝජනයක්. තමන්ගේ එදිනදා කටයුතු කොටස් දෙකයි. තව කීයක් ඉතුරුද එතකොට? එකයි. තව 25000ක් තියෙනවා. මොකද්ද කරන්න කිව්වේ? චතුත්ථංච නිදාපේ. මේ 4 වෙනි කොටස නිදාන් කරන්න. ආපදාසු භවිෂ්‍යති. විපතකදී කරදරයකදී ප්‍රයෝජනයට ගන්න. ඒ නිසා හොඳ ආර්ථික සැලැස්මක් එක්කයි යන්න ඕනේ. බුදුහාඳුරෝ ප්‍රතික්ෂේප කරන මිනිසු ಜಾති දෙකක්. මොකද්ද? මෙහි දිද්දිත් ඔයත් කල්පනා කරන්න ඕනේ මේ කරුණ ඔළුවේ තියෙද්දි පින්වත්නි හරි ලේසි ජීවිතයත් එක්ක ගලපන්න. බුදුහාඳුරෝ මනුස්ස ජීවිතේ ප්‍රතික්ෂේප කරන මිනිසු දෙන්න තමයි පළවෙනි කෙනා උදුම්බර කාදික. ඒ කියන්නේ අවශ්‍ය දෙයට අවශ්‍ය ප්‍රමාණයටත් වැඩි වියදම් කරන කෙනා. සමහරු ඉන්නවනේ පින්වත්නි 100ක් වියදම් කරන්න ඕන වැඩේට 1000ක් වියදම් කරනවා. සමහර නෝන්ලා කියනවා අපේ මහත්තයා නම් සුද්දා වගේ ස්වාමීන් වහන්සේ කියලා නේද? සමහර සුද්දලා ඉන්නවා පඩි ගත්ත ගමන් ආයි වියදම් කරලා ඊළඟ මාසේ පඩි ළඟ වෙද්දී අතේ සතේ නැහැ. අන්න බුදුහාඳුරෝ ප්‍රතික්ෂේප කරන එක જાතිය. එයාට කියනවා දියුල් කන්නා කියලා. මොකද්ද දියුල් කන්නා කියන්නේ? දියුල් ගෙඩියක් කන්න ඕන වුණාම ගහ ළඟට ගිහලා ගහම හොලවනවලු. ගහ හොලවුවම ඉදිච්චත් වැටෙනවා, දිබුක්කෙච්චත් වැටෙනවා, ගැටත් වැටෙනවා, කොලත් වැටෙනවා, අතුත් එක ගෙඩියක් ඇහිඳගෙන ගිහිල්ලා කනවලු. අර වැටිච්ච ටික ඔක්කොම අපරාධේ. බුදුහාඳුරෝ කියන එයා බෞද්ධ දර්ශනයට අනුව ආර්ථිකය ගලප ගන්න කෙනෙක් නෙවෙයි. දෙවනියා අජද්දුමාරික. ඒකේ අනිත් පැත්ත. නොකා නොබී මැරිලා යන ගුණ පෙරේතයා. කන්නේත් නැහැ, අඳින්නෙත් නැහැ, කාටවත් දෙන්නෙත් නැහැ, පින්කම් කරන්නේ මුකුත් නැහැ. ඔය දෙකම අයින් කරලා බුදුහාඳුරෝ කියන අවශ්‍ය දෙයට අවශ්‍ය පරිදි වියදම් කරන්න. ඒ කියන්නේ අත්‍යවශ්‍ය සහ අවශ්‍යතා හඳුනාගෙන අනවශ්‍ය දේ බැහැර කරලා ජීවත් වෙන්න. ඒක හරි සරලයි. බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේලාගේ ජීවිත ගැන කියලා තියෙන්නේ හරි පුදුම කතාවක්. උන්වහන්සේ අපිට කියනවා අඳින්න මහණෙනි සිවුරු 3ක් ප්‍රමාණවත්. සිවුරු 3න් එහාට යන්න එපා. සිවුරු 3 මත යැපෙන්න. ආහාරය ලැබෙන ප්‍රමාණය පිණ්ඩපාතයේ ප්‍රමාණවත්. එතනින් එහාට යන්න එපා. බෙහෙත් කියලා ආ යමුතු ගොඩාක් ඕනේ නැහැ. පූතිමුත්තු බේසජ්ජේ ප්‍රමාණවත්. හරිම අල්පේච්ඡ සරල ජීවිතය. දැන් ඔයත් හිතුවට මේ සිවුර බුදුහාමුදුරුව අපිට අනුදැන වදාරලා තියෙන පූජා කරාට පස්සේ කැමති දෙයක් කර. එහෙම බෑ. සිවුර පරණ වෙද්දි බුදුහාමුදුරුව කියන ඊළඟට දෙවනි කලමනාකරන ස්ටෙප් එක මොකක්ද? සිවුර අඳින්න බැරි ස්වරූපයට ආපුවම කපල අඳනකඩ කරලා මහන්න ඕනේ. අඳනකඩත් පාවිච්චි කරන්න බැරි ප්‍රමාණයට ඒවා බෙඩ් ෂීට් එක විදිහට පාවිච්චි කරන්න ඕනේ. ඇඳ ඇතිරිට. බෙඩ් ෂීට් වලටත් පාවිච්චි කරන්න බැරි තරම් ආපුවම තව කෑලි වලට කොට්ටවුර විදිහට පාවිච්චි කරන්න. කොට්ටවුර විදිහටත් පාවිච්චි කරන්න මේ පාපිසි. ඒවා කපලා කකුල් පිහ දාන්න ගන්න ඕනේ කෑ. කකුල් පිහ දාන්නත් බැරුව කෑලි වලට ඉරිලා ගියාම ගොම මැටිත් එක්ක කලවම් කරලා වරිච්ච බිත්ති වලට ගහන්න. එහෙම හිතෙන විදිහට මේවා විනාශ කරන්න බෑ. සම්පත් උපරිම පරිභෝජනයට යටත්ව පරිහරණය කිරීම. එනිසා භාග්‍යවතුන් වහන්සේ කියනවා ඔය උපයන ධනය හරි පරිස්සමෙන් ඉතුරු කරලා තියන්න. විපතකදී ප්‍රයෝජන. හැබැයි ඉතින් ඔක්කොම නෙවෙයි. ඔක්කොම ඉතුරු කරොත් මොකද වෙන්නේ?
අපිට අර මීමැස්සට වෙච්ච වැඩේ වෙනවා. මොකද්ද මීමැස්සට වෙන්නේ? ඒ කවුතේ පාන්දර ගිහිල්ලා මල් වලින් පැණි එකතු කරලා ඇවිල්ලා Tamanට දිරවන්න දෙන්නෙත් නැහැ. වමාරලා වදවල තැම්පත් කරනවා. අඩු වයසකින් මීමැස්ස මැරිලා යනවා. කොයි හරි ඉන්න වලෙක් හරි මිනිහෙක් හරි කඩාගෙන කනවා. ගොඩක් මිනිසුන්ට වෙනවා. කන්නේත් නැහැ, අඳින්නෙත් නැහැ. ගොඩ ගහලා කුට්ටිය පිටින්ම කාට හරි තියලා මැරිලා යනවා. ඒ නිසා එහෙම කරන්න ඕනෙත් නැහැ. සතුටින් ඉන්න, ආස දෙයක් කන්න, කැමති තැනක යන්න, ලස්සනට අඳින්න, පළදින්න, ගෙවල් දොරවල් හදන්න, යුතුයකම් ඉෂ්ට කරන්න, පින්දහම් කරන්න. මේ ජීවිතේ හරි ලස්සන එකක්. හැබැයි විපතකදී ප්‍රයෝජනෙට ගන්න ටිකක් ඉතුරු කරන්න. තුන්වෙනි එක පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාමි. මැරෙන වෙලාවේ මතක් කරගන්න පින් ටිකක් කරලා තියන්න. ඔයකත් ලස්සන කතාවක්. පින කියන එක බුදුහාමුදුරුවෝ මේ හැමතිස්සෙම කරන්න කියපු එකක් නෙවෙයි. සල්ලි තියෙන වෙලාවට කරන්න කිව්වා. හැමතිස්සෙම කරන්න කිව්වේ ඔකේ අනිත් පැත්ත මොනවද? කුසල්. කුසල් කරන්න සල්ලි යන්නේ. ඒව හැමතිස්සෙම කරන්න කිව්වා මොනවද? හිත හදන වැඩපිළිවෙල. මෛත්‍රිය කියන්නේ හොඳ කුසලයක්. කරුණාව කියන්නේ හොඳ කුසලයක්. අනිත්‍ය සංඥා වඩනවා කියන්නේ හොඳ කුසලයක්. විදර්ශනාව කියන්නේ කුසල. ඒක හැම තප්පරයකම හැම මොහොතක සල්ලි තියෙන වෙලාවට පින් ටිකක් කරන්න. පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාමි. මැරෙන මොහොතේ මරණ මංචකයේදී මතක් කරගන්න. දුටුගැමුණු මහරජුරුවනේ හොඳම නිදර්ශන. අපිට මරණ මංචකවල මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ පින්වත්. අපි වයසට යද්දී අපේ ජීවිත දැන් අපිට හිතෙනවා නෑ අපි නම් කවදාවත් ওই தත්ත්වයට වැටෙන්නේ නැහැ කියලා. අපි ඊට හපන් වෙන්නත් පුළුවන්. ලෝක ස්වභාවය එමයයි. දැන් අගේ පතේ හයිය තිබ්බට ඔළුවේ සී කල්පනාව තිබ්බට කවුද දන්නේ තව අවුරුදු 5කින් ඉස්සරහට අපි මොනවා වෙයිද කියලා. දුටුගැමුණු රජුරුවත් එහෙමයි. මහා බල සම්පන්න මිනිහෙක්, රටක් රාජ්‍යයක් පාලනය කරපු කෙනෙක්. අවුරුදු 24ක් ලංකාව බබළුවපු රජෙක්. හැබැයි මරණ මංචකයට වැටුණාට පස්සේ සී කල්පනාව මොකවත් නැහැ. ඕවෙන් ඉගෙන ගන්න හොඳ පාඩම්. දුටුගැමුණු රජුරුව පණ අදිද්දි මරණ මංචකේ ළඟ ඉඳගෙන රහතන් වහන්සේලා කියනවා රජතුමනි සතුටු වෙන්න අර කිරි බුබුලන මහසෑය හැදුවේ ඔබ වහන්සේ මට මතක නෑ කිව්වා. ලෝවා මහ ප්‍රාසාදයේ ඔබ වහන්සේ මට මතක නෑ කිව්වා. මිරිසවැටිය මහසෑය හැදුවේ ඔබ මට මතක නෑ කිව්වා. හැමදාම හාමුදුරු 500කට දන් මතක නෑ කිව්වා. කිසිම දෙයක් මතක් වුණේ නෑ. ඔයත් ඔය ඉතිහාසය කියලා බලන්න දුටුගැමුණු රජුරුව මැරුණේ අසිහියෙන් සර්පෙක් දෂ්ට කළා. සර්පෙක් දෂ්ට කරන ඔය ඉතිහාසයේ එක එක කතා කියන දුටුගැමුණු රජුණන්ට අමාවක පොහොය දවසක රැ කවුරු හරි පොල්ලකින් ගැහුවා කියලා ඔළුවට සිහි කල්පනාව නැතුව එතුමා මිය පරලෝකෙ කුමන හේතුවක් නිසා හරි. තව තැන්වල මහවංශය නම් කියන්නේ සර්පෙක් දෂ්ට කළා කියලා. එතුමා මරණ මංචකේ පණ අදින වෙලාවේ කිසිම දෙයක් මතක නැහැ කියද්දි රහතන් වහන්සේලා එතුමට කියනවා කරපු මොකක් හරි පුංචි පිනක් මතක් කරගන්න. දුටුගැමුණු රජුරවන්ට අතීතයේ සිහිපත් කරගෙන කිසිම දෙයක් මතක් වෙන්නේ. හැබැයි එකපාරටම රජුරන්ගේ ඔළුවට එනවා ලස්සන සිද්ධියක්. මොකක්ද? රජුරවන්ට මතක් වෙනවා චූලංගනීය යුද්ධයෙන් පෙරදිලා රුහුණේ කැලෑවක හැංගිලා ඉන්න වෙලාවෙ පින්වත්නි ලංකාව පුරාම මහා සාගතයක්. කොහෙවත් කණ්ඩ නැහැ, හාල් හොයා ගන්න නැහැ. කුඹුරු වේලිලා ගිහිල්ලා බත් ඇටයක්වත් රට ඇතුලේ නැහැ. දුටුගැමුණු රජුර ඒ වෙලාවේ තමන්ගේ සේවකයාට කුණ්ඩලාභරණේ ගලවලා දෙනවා කොහෙන් හරි ගිහිල්ලා බත් ටිකක් හොයන් එන්න. දැන් නම් මට බත් කන්න ඕනේ. හැමතැනම ඇවිදලා නගරේ එක තැනක හාල් පුංචි මිටක් උයලා ගැහණියක් කෑම ටික හදද්දී මේ මිනිසයා ගිහිල්ලා කුණ්ඩලාභරණේ දීලා කියන ඔය බත් මුට්ටිය දෙන්න. එච්චරට බත් මුට්ටියක වටිනාකම් බලන්න. දුන්නා. අරන් ඇවිල්ලා රජුරන්ගේ අතට දුන්නා. රජුරෝ දීපු ගමන් කාගෙන ගියේ නෑ. අර බත් ටික බෙදුවා කොටස් 4කට. සේවකයා අහනවා කාටද රජතුමනි කොටස් 4ක්? ඒ පාර කියනවා ලෝකේ සංඝයා වැඩ ඉන්නවා නම් පළවෙනි කොටස සංඝයාට. දෙවෙනි කොටස දුට්ටගාමිනී අබේරාජා වෙච්ච මට. තුන්වෙනි කොටස මේක අරන් ආපු නුඹට. හතරවෙනි කොටස තනින් තන අපිත් එක්ක යන මේ වෙලඹට. එතකොට අර මිනිස්සු අහන කොහෙන්ද මේ වෙලාවේ සංඝයා? රජුරුව අහසට අත් දෙක දික් කළා කියනවා යම් රහතෙක් මගේ දානසිත දකින්නවන් නම් මේ ස්ථානයට වඩීවා. සිතුල්පව්වේ වැඩ හිටපු රහතන් වහන්සේ නමක් වඩින. පළවෙනි කොටස බෙදද්දි රජුරුව කල්පනා කරනවා උන්වහන්සේලා හැමදාම බණ කියද්දි කියනවා අමාරුවෙන් හොයාගත්ත දේ දන් දුන්නොත් බොහෝම හේතු ඵලවාදයට අනුව ප්‍රතිඵලදායකයි කියලා. ඒ නිසා මමත් අමාරුවෙන් මේ දානේ හොයාගත්තේ මගේ කොටසක් දෙන්න ඕනේ. එතුමගේ කොටසක් බෙදන්න. සේවකයා බලන් ඉඳලා කියන රජතුමනි කමන්නේ මගේ කොටසක් දෙන්න. තුන්වෙනි කොටසක් දුන්නා.
මාවංශය හරි ලස්සනට කියනවා ඒ වෙලාවේ වෙලඹ කෑ ගහනවලු. රජුරෝ හිතනවලු මේ කියන්නේ ආයෙ කොටසක් දෙන්න කියලා. 4 වෙනි කොටසක් දීලා සම්පූර්ණ බත් පාර්සලයම හාමුදුරන්ගේ පාත්‍රයට බෙදලා. රහතන් වහන්සේ පින් අනුමෝදන් කළා වඩිනවා. දුටුගැමුණු රජුරෝ අවසාන මොහොතේ කියනවා ඔච්චරයි මතක කියලා. බත් පාර්සලයක් දන් දීපු එක. රජුරෝ මැරිලා ගිහිල්ලා ඉපදුනේ පින්වත්නි දිව්‍ය තලයේ. නේද? මහ පුදුම පුණ්‍ය සම්පත්තියක කෙලවර අවසානයේ කිසිවක් මතක් නොවන තැනත් මතක් කරගන්න පොඩි හරි පිනක් අපේ ජීවිතවල තියෙනවා. සමහරුන්ට මතක් කරත් මතක් වෙන්නේ නැහැ. එහෙම දෙයක් කරලත් නැහැ. මරණ මංචකයක් කියලා එකක් අපි ඔක්කොටම තියෙනවා පින්වත්නි. අපි කොහේ හිටියත් ලෝකේ කොයි විදිහට ජීවත් වුණත් මොන වෘත්තියක නියැලුණත් අපි ඔක්කොටම මරණ මංචකයක් කියලා එකක් එනවා. ওই මරණ මංචකවල බොහෝ දෙනෙක්ට ගති නිමිති පහළ වෙනවා. ගති නිමිති කියන්නේ මොනවද? ඊළඟට ගිහිල්ලා උපදින්න ඉන්න තැන ගැන పూర్ව නිමිත්තක් පහළ වෙනවා. ඒක එක්කෙනාට වෙනස් තමන් ගත කරපු ජීවිතයට අනුව. අංගුත්තර නිකායේ අට කතාවේදී දේශනාවේ සඳහන් වෙන්නේ පින්වත්නි සමහරු කෑ ගහනවා. කළු ඇඳගත්ත මිනිස්සු ඇවිල්ලා එහෙන් අදිනවා මෙහෙන් අදිනවා මාව උස්සන් යන්න හදන. මාව කොනිති ගහනවා කරදර කර. ධර්මයේ සඳහන් කරනවා මේ අපායට යන්නයි සූදානම්. නිරය නිරිපල්ලු. මගේ ජීවිතේ එහෙම අත්දැකීමක් තියෙනවා. මම පණ අදින මිනිසෙට පිරිත් කියලා අපේ නායක හඳුරකෝ පිරිත් නූල ගැට ගහන්න කියලා. මම අතින් ඇල්ලුවා විතරයි මේ මිනිහේ යටිගිරියෙන් කෑ ගහනවා බිරිඳගේ නම කියලා ගෙනියන්න නම් දෙන්න එපා කියලා. ඒ පාරේදී මම කල්පනා කළා මේ යමපල්ලු නේද මං අතාල්ලද්දිත් මිනිහා හිතුවේ නිරිපල්ලෙක් ඇවිල්ලා අදන් යන්න හදනවා. අම්මෝ අතාරින්න කියලා කෑ ගැහුවා. ඒක තමයි ස්වභාවය. එයා ඉන්නේ මේ ලෝකයේ තුල ගති නිමිත්තක් පහළ වෙලා. තව සමහරු කියනවා නේද මරණ මංචක මට හරි සීතලයි රෙද්දක් පරෝපල් ගිනි මැලයක් ගහපල්. මේ හොඳට උණුසුම් කුටියක ඉන්නේ. හැබැයි ඒගොල්ලන්ට අධික සීතල දැන පෙරේත ලෝක වලට යන්නයි සූදානම් කියලා. තවත් සමහරු සීතල කාමරයක් ඇතුළේ ඉඳිද්දිත් කියනවා මට හරි රස්නේ දාඩිය දානවා මාව පිච්චෙනවා යක්ෂ ලෝක වලට යන්න සූදානම්. තවත් සමහරු ඔය අතරේ කියනවා පින්වත්නි මං ඉන්නේ ලේ හැලියක් ඇතුලේ ඔක්කොම රතු පාටයි. මට ඔක්කොම රතු පාටට පේන අය මේ රතු පාට ලයිට් එකක් දාලා රතු පාට මේ ඔක්කොම ගර්භාෂයකට යන්න සූදානම් කිව්වා. අනුසුබ්බත. ඔය අතරේ තවත් සමහරු කියන්න පුළුවන් මට චෛත්‍ය පේනවා, බෝධිය පේනවා, පින්කම් මතක් වෙනවා නේ සුගතියකට යන්න සූදානම්. ඒ නිසා ගති නිමිති පහළ. එදත් එහෙමයි අදත් ඔය මිනිස්සු කියන්නේ මට මෙහෙම පේනවා. යක්ෂයෝ පේනවා, සර්පයෝ පේනවා, ගස්කොළන් පේනවා. තිරිසන් ලෝකෙට යන්න සූදානම් වුණා. එනිසා මැරෙන මොහොතේ මරණ මංචකයේදී අපිට පින් ටිකක් මතක් වෙන්න තියෙනවා. දැන් කරුණු තුනක් කිව්වා මොනවද? පළවෙනි එක හොඳ කල්යාණ මිත්‍රයෝ ටිකක් අපිට ඉන්න ඕනේ. දෙක ඉතිරි කරගත්ත ධනයක් අපි සන්තකේ තියෙන්න ඕනේ. තුන්වෙනි එක ඔයත්තන්ට ජීවිතේ අවසාන මරණ මංචකයේදී මතක් වෙන්න පින් ටිකක් තියෙන්න ඕනේ. හතරවෙනි එක සබ්බස දුක්ඛ සුඛං පහන. ඔය මොනවද තිබ්බත් නැහැ. නිවන් දකින්න උත්සාහයක් තියෙන්නත් ඕනේ. සියලු දුක් නැති කරලා නිවන් දැකීමේ අවබෝධය. ඒක තියෙන්නත් ඕනේ සසරේ. සංස්කාරවල ස්වરૂපේ තේරුම් ගත්තා නම් සමුදය සහ වය ඒ කියන්නේ ඇතිවීම සහ නැතිවීම කියන කරුණු සෑම තන්හිම අපිට උරුමයි කියන එක තේරුම් ගත්තා නම් ලෝකයෙන් එතර වීම කියන කාරණය පිළිබඳවත් අදහසක් තියෙන්න ඕන. ওই මූලික කරුණු හතර. ඊළඟට බුදුහාඳුරෝ කියන ඔය කරුණු හතරට හැඩ ගැහෙන අතරේ හතර දෙනෙක්ට සලකන්න ඕනේ. සැප ලබන්න නම් මේ කරුණු හතර ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරා ඊළඟට හතරකට සලකන්න. කවුද හතර සලකන්න ඕන හතර දෙන්න? ඔයත් හිතන විදියට. ඔයත්තන්ට හිතෙන්නම් බුදුහාඳුරු කිය. බුදුහාඳුරන්ට සලකන්න, හාමුදුරුවන්ට සලකන්න නෑ. ඒ මොකවත් නෑ. බුදුහාඳුරු කියන ජීවිතේ සැපෙන් සතුටින් ඉන්න සලකන්න ඕන අංක 1 සුඛා මත්තේයතා ලෝකේ. අම්මට සලකන්න සැප ලැබෙනවා. අතෝ පෙත්තේයතා සුඛා තාත්තට සලකන්න සැප ලැබෙනවා. එහෙනම් සැපෙන් ඉන්න සලකන්න ඕන දෙන්න කවුද? අම්මයි තාත්තයි. සලකන්න ඉන්න ටික විතරයි. එතනින් එහාට අත්හැරලා දාන්න. මේ ධර්මයට අනුව ගත්තහම මම මේ කියන කාරණා සමහරට දැන් මා එක්ක කතා කරන්නත් බැරි වෙන ප්‍රසද්දය ඊයරේ මට කිව්වා මේ බැඳීම් හරි දුකක් කියලා. මං වාහනේදී ඇහුවා දුකක් තමයි. දැන් ඔයා කාවද අතාරින්න ලෑස්ති නෝනවද? ළමයින්ද අම්මවද? ඊට පස්සේ කිව්වා බෑ එහෙම අතාරින්න බෑ. නේ දැන් මේ හරි ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවේ
ලෝකේ හැමතැනම මිනිසුන්ට බණ කියනවා හාමුදුරුවෝ බැඳීම් දුක පින්වත්නි බැඳීම් මත අරින්න බැඳීම් මත පුළුවන් ද තරන්නේ මට නම් බෑ බොරු කියන්න ඕනේ මට බෑ අතාරින්න මට අම්මා අතාරින්න බෑනේ දැන් මම බණ කියන බැඳීම් මත අරින්න නමුත් ඉතින් මං හවසට ගිහිල්ලා අපේ අම්මටත් කෝල් එකක් අරන් අහනවා හොඳින් ඉන්නවද කියලා මට මගේ සහෝදරිය අතාරින්න බෑ දායකයෝ අතාරින්න බෑ යාළු මිත්‍රයෝ අතාරින්න බෑ ඒක හරි පුදුම කතාවක් නේ එහෙනම් ඇයි බැරි දෙයක් මේ කියලා තියෙන්නේ මතක තියාගන්න ධර්මයේ හරය හොඳට තේරුම් ගන්න. බුදුහාඳුරෝ කියලා තියෙන බැඳීම් මත අරින්න කියන කාරණේ නෙවෙයි. සියලු බැඳීම් මරණයෙන් ඉවරයි කියලා තේරුම් අරගෙන ජීවත් වෙන්න. බැඳීම් එක්ක ගනුදෙනු කිරීම තමයි බුදුහාඳුරෝ පෙන්වන්නේ. ඒ කියන්නේ ඔබට ලැබිච්ච නෝනත් එක්ක ලස්සනට ඉන්න දවසක මේක මරණයෙන් ඉවරයි කියන එක තේරුම් ගන්න. ස්ථිරසාර බැඳීම් ලෝකේ කොහෙවත් නැහැ. අම්මට අම්මා විදිහට සලකන්න පණ ටික තියෙනකම් දවසක අම්මා මැරුණාම ඉවරයි කියලා අතහැරලා දාන්න. ඕක තමයි ලෝකේ යථාර්ථය. ඒ කියන්නේ බැඳීම් අතහැරීමනේ සියලු බැඳීම් මරණයෙන් එතෙන්ට ඇලෙන්න එපා, ගැටෙන්න එපා. මුලා වෙලා සසරේ බැඳීම් එක ගනුදෙනු කරන්න ගියොත් ලොකු ප්‍රශ්නයක්. මං කලින් ඔයත්තන්ට කතාව මේක කිව්වද දන්නෙත් නැහැ මෙහි බණවලදී. ඔය ලස්සන කතාවක් තියෙනවා අපේ බණ පොතේ මේ අස්සක රජුරුවන්ගේ කතාව. අස්සක කියලා රජෙක් හිටියා. අස්සක රජුරෝ කසාද බැන්දේ උබ්බරී කියලා කුමාරිකාවක්. බණ පොතේ කියන්නේ අභිරූපී යෞවනී. ඒ කියන්නේ ලෝකෙට පු ලස්සනම කෙනා. අපි හිතන් හිටියට ඔය මිස් වර්ල්ඩ් නේද එක එක ඒවා පැජන්ට් මේ අද කාලේ ඒවා කියලා නෑ ඒ කාලෙත් තිබ්බා. අස්සක රජුරොත් බැන්දේ රූප සුන්දර විශ්වරූ රැජින. බුදුහාමුදුරුවොත් එහෙමයි ඈ. අපේ බුදුහාමුදුරු යසෝදරා කියන්නේත් ලස්සන කෙනෙක්. හැබැයි ඒ කාලේ තරඟේ තියෙන්න නැතුව ඇති. අපේ බුදුහාරන්ට කලින් හිටියා ඔයත්තන්ට මතක ඇති සිකී කියලා බුදුහාමුදුරු කෙනෙක්. සිකී බුදුහාමුදුරුව කසාද බැන්දෙම විශ්වරූ රැජින සබ්බකාම. එහෙම තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ලෝක රූ රැජින කසාද බැන්දේ සබ්බකාම. ඒ වගේ තමයි අස්සකත් කසාද බැන්දේ රූ රැජින නම උබ්බරී. උබ්බරී කසාද බැඳලා ටික දවසක් සතුටින් ඉඳිද්දි උබ්බරී මලා. අස්සකට දැන් දරා ගන්න බෑ ඉතින් නහයෙන් අඬා ඉන්න උබ්බරී මැරිච්ච නිසා. බෝධිසත්වයන් වහන්සේ කියන්නේ අපේ බුදුහාඳුරු පෙරුම්දම් පුරන කාලේ ඍෂිවරයෙක් වෙලා ඉපදිලා හිමාලේ උන්වහන්සේ ආව රාජකීය උද්‍යානයට. මිනිහෙක්ගෙන් අහනවා මේ රටේ තොරතුරු කොහොමද? අනේ කියලා වැඩක් නැහැ අපේ රජුරුවන්ගේ බිසෝ මලා රජා එදා ඉඳන් කන්නේත් නැහැ නාන්නෙත් නැහැ රට පාලනය කරන්නෙත් නැහැ රජත් ඉවරයි රටත් ඉවරයි අපිත් ඉවරයි කිව්වා. ඒ පරප රජාව එක්කන් ඉන්න මං දුක නැති කරන්න එක්කන් ආ. ඇව්ව රජතුමනි මොකද මගේ බිසෝ මලා ඉතින් අපිත් මැරෙනවානේ. ඒ පාරක එහෙමයි කියලා මට හිත හදා ගන්න බෑ යා රූප සුන්දරියක්. මට ලැබිච්ච එක ප්‍රයෝජනයක් ගන්න බැරි වුණා. එයා නැති වෙච්ච එකට මට දුකයි. ඉතින් එහෙම තමයි අපි එහෙම කිව්වට හිත හැදෙන්නේ නැහැ කිව්වා. ඇහුවා එතකොට කොහොමද හිත හැදෙන්නේ? අඩුම ගානේ මැරිලා ගිහිල්ලා කොහෙද ඉන්නේ කියලාවත් දැනගන්න ඕනේ කිව්වා. ඔය අපිත් හිටපු ගමන් මැරුණාට පස්සේ කොහේ ඉන්නවද දන්නේ නැහැ අප්පා. නේද? කොහෙද ඉන්නේ කියලා දැනගන්න ඕනේ කිව්වා. බෝධිසත්වයන් වහන්සේ ඇහුවා කොහෙද ඉන්නේ කියලා දැනගත්තොත් හිත හැදෙයිද? තව ටිකක් හිත කැඩෙයිද? නෑ නෑ හිත හැදෙයි කිව්වා. ඇයි කියලා අපම කිව්වා එයා ඉතින් මෙහෙදිත් හරි ලස්සනයිනේ. මැරිලත් ගිහිල්ලා කොයි හරි ලස්සනට ඇති කිව්වා. අපේ අයත් හිතන් ඉන්නේ එහෙම නේද? මම දැකලා තියෙනවා අපි මන්නේ ලංකාවේ මෙහෙත් එහෙම ඇති. ඔය නළු නිලියෝ එහෙම මැරුණාම කොල්ලෝ Facebook එකේ දානවා දැන් එහෙ ලස්සන ඇති එයත් ගියානේ. එහෙ කොහෙද එහෙ කියන්නේ? ඒගොල්ලෝ හිතනවා දිව්‍ය ලෝකේ. ඔය මැරෙන නළු නිලියෝ ගායකව පොත්ත සුදු නම් රතු නම් ඔක්කොම දිව්‍ය ලෝකේ කියලා හිතන් ඉන්නේ. ඔයගේ දවස්වල මාල්නි පොන්සේකා මැරිච්ච වෙලාවේ මම දැක්කා ඊට කලින් මැරිච්ච ඔක්කොටම අත්තටු දාලා ඒගොල්ලෝ ඒන්ජල්ලා වෙලා එහි දිව්‍ය ලෝකවල පිස්සු කතා. බුදුහාඳුරන්ගෙන් ඇහුවා මේ කලාකරුවෝ මැරිලා යන්නේ දිව්‍ය ලෝකෙද කියලා. බුදුහාඳුරෝ කිව්වා නෑ පායාසය කියන නරක ආදියට කියලා. බහුතරයක් හැමෝම නෙවෙයි. සුළුතරයක් කලාකරුවෝ යනවා කිව්වා දිව්‍ය ලෝකෙ. ඒ යන්නේ මිනිස්සු යථාර්ථයෙන් ඈත් නොකරපු පිරිසිදු හදවතින් ක්‍රියා කරපු අය. අනිත් ඔක්කොම නිර්වත පෙන්නවා නම් රාගය, ద్వේෂය, මෝහය ඇවසුවා නම් යන්නේ අපායට කිව්වා. එසා පොත්ත සුදුයි රතුයි කියලා දිව්‍ය ලෝකෙට යන්න සුසුකම නෙවෙයි. මෙයා කිව්වා ඉතින් කොහෙද ඉන්නේ කියලා දැනගත්තොත් දුක අඩු වෙයි කියලා. බෝසත්යන් වහන්සේ කිව්වා මම දන්නවා වැඩි ඈතක නෙමෙයි මේ උද්‍යානෙමයි ඉන්නේ. කොහෙද කියලා අපමුකෝ ආන් අර ගොම ගොඩේ කියලා. ගොම ගොඩේ කියලා කිව්වහම රජුරවන්ට ටිකක් හිත කැඩුනා. රජුරව හැබැයි ඔය මගේ බිසෝටනේ අපහාස කරන්නේ. උඹට ඔප්පු කරගන්න බැරි වුණොත් මම උඹව මරනවා. බෝසත්යන් වහන්සේව ගෙන්නන්නද? ගෙන්න අපන් කිව්වා.
අදිෂ්ඨාන කරද්දී පින්වත්නි ගොම ගොඩ පෙරලගෙන කුරුමිනියෝ දෙන්නෙක් ආ. ඇවිල්ලා ගොම කුරුමිනි දෙන්න වහපුවම එකෙක් පෙන්නලා කිව්වා මෙන්න ඉන්න ඔයාගේ උබ්බරි. තවත් කේන්ති. ඒ පාර කිව්වා හැබැයි ඔප්පු කරේ නැත්තම් මරණ එක මරනවාමයි. ඒ පාර බෝසත්යන් වහන්සේ ඇහුවා ඇගේ කටහඬ මතකද මතකයි. ඇයත් එක්ක ආගිය තැන් මතකද මතකයි. ඇයත් එක්ක ගෙවපු ජීවිතේ මතකද මතකයි. අත්දැකීම් මතකයි. ඊළඟට එයාට කියපු රහස් මතකයි. ඒ ඔක්කොම ඒ කටහඬින්ම මේ ගොමුකුරුමෙන් දේනුවගෙන් එළියට ගත්තොත් විශ්වාස කරනවාද මේ නුඹේ බිරිඳමයි කියලා. එතකොට විශ්වාස කරන්න වෙනවා කිව්වා. ඒ පාර මොකද්ද කළේ? අදිෂ්ඨාන කරලා බෝසත්යන් වහන්සේ ඇහුවා නුඹ කවුද? ආන් කිව්වා මං ගොමුකුරුමිනි දේනවා. කටහඬ උබ්බරීගේ. ඒ පාර කිව්වා නෑ මෙතන උපදින්න කලින් මං උබ්බරි අස්සක රජුරුවන්ගේ බිසව. ඔය කියන අස්සක දැක්කොත් අඳුරන්න පුළුවන්. මොකෝ බැරි එහා පැත්තේ ඔය ඉන්නේ අස්සක කිව්වා. අස්සක රජුරන්ගේ ඇස් දෙක ලොකු වුණා. ඒ පාර ඇහුවා මේ ඉන්නේ කොහෙද? මේ රාජකීය උද්‍යානයේ. නුඹයි අස්සකයි ගෙවපු ජීවිතේ කොහොමද? අපි දෙන්න අත් දෙක පටලවාගෙන ගී සින්දු කියා මේ උද්‍යානයේ ගහක් යට පෙම් කර කර ආයෙවිද්දා. අපේ ආදරය ගැන මේ ගස් කතා කරොත් කියයි කිව්වා. ඒ පාර කිව්වා එච්චර ලස්සනට හිටපු උඹට මේ මොකද උනේ කියලා. ඔන්න ලස්සන කතා. එච්චර ලස්සනට හිටපු උඹට මේ මොකද උනේ? ඔයත්තන්ටත් වටින උත්තරයක්. මොකද්ද කිව්වේ? මං රුව සරු කළා සසර සරු කළේ නෑ. මං අර කියපු එක පින භුක්ති විඳා. හැබැයි අලුතෙන් දෙයක් රැස් කළේ නෑ. රුව සරු කළා. ලස්සනට ඉපදිච්ච එයා තව ලස්සන වෙන්න වැඩ කළා. ඉතින් මං ඔයත්තන්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ කාන්තාව ලස්සන වෙන්න කරන දේවල්. නේද? ඒ බඹ තියන් ටික ගලවනවා, පැන්සල් වලින් අදිනවා. මූණේ තියෙන වලවල් වහනවා, බොටි අදිනවා, පොටි කපනවා, තීන්ත ගන්නවා. තොල් පාට කරනවා, මෙනිකියු කියනවා, පෙඩිකියු කියනවා. නේද? ඒවා ලේසි නෑ වැඩේ. ගන්න සමහර වැටුප්ප මිනිස්සුන්ගේ මං හිතන්නේ 4න් එකක් විතර ඕවටම යනවා. කරන්න දෙයක් නෑ. ඒක ස්වභාවය. ඔයත් විතරක් නෙමෙයි අවුරුදු 70 80 වෙලත් එහෙමයි. ලෝකෙ කොහෙ හිටියත් එහෙමයි. ඒක මිනිස්සුන්ගේ හැටි. බුද්ධ ආගමෙන් ඒවා ප්‍රතික්ෂේප කළා නෑ. බුදුහාඳුර කොහෙවත් පින්වත්නි කියලා නෑ ලස්සනට ඉන්න එපා කියලා. දර්ශනීය හැමතිස්සෙම අපිට පෙන්වන්නේ ප්‍රසන්නව ඉන්න, ලස්සනව ඉන්න. ඒක නෙවෙයි ප්‍රශ්නේ මෙතන. මොකද්ද ප්‍රශ්නේ? එයා කියනවා රුව සරු කළා, ඒ ටික කළා, සසර සරු කළේ නැහැ. ඒ කියන්නේ දන් හැන්දක් බෙදුවේ නැහැ, සීලයක් රැක්කේ නැහැ, බඩ ඩිංගිත්තක් ඇව්වේ නැහැ, පින්කමක් කරේ නැහැ, මුකුත් නැහැ. අර පින විපාක දීලා අවසන් වුණා. පින ඉවර වෙච්ච ගමන් යන්න වෙුනේ අපායට. තිරිසන් ලෝකෙ ඉපදුණා. රුව සරු කළා, සසර සරු කළේ නැහැ. ඒ පාර කිව්වා නුඹට ඔය අස්සක ඉන්න කාලේ රහස් එහෙම කියලා නැද්ද? අපෝ තියනවා කිව්වා. එකක් කියාපන් කිව්වහම මෙයා කිව්වා අස්සක ඉස්සර කවුරුත් නැති වෙලාවල් වලට මාව තුරුල් කරගෙන මට කියනවා අපි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා. දැන් අස්සක අඬනවා හොගාලා පරණ ලව් එක මතක් වෙනවා. හොගාලා මේ නම් නෝනම තමයි කියලා ඔලුවට ආවා. ඒ පාර තමයි ලස්සනම ප්‍රශ්නේ ඇහුවේ. මොකක්ද? උඹ තාම මේ අස්සකට ආදරේද කියලා. ගොමුකුරුමිනි දේනුව ගත් කටටම කිව්වා අපෝ නෑ. දැන් නම් ආදරේ නෑ. ඇයි කියලා අහපුවම කිව්වා එයා මිනිහෙක් මං ගොමුකුරුමිනියෙක්. ගැලපෙන්නේ නෑ කිව්වා. ಜಾති දෙකක් කිව්වා. ඒ පාර බෝසත්යන් වහන්සේ ඇහුවා දැන් උඹ එතකොට ආදරේ කාටද? දැන් ආදරේ නම් මෙයාට කියලා ගොම ගොඩ පෙරලගෙන ආපු අනිත් කුරුමිනියා පෙන්නවා. අස්සක රජුරන්ගේ ඇඬිල්ල ඉවරයි. අස්සක කල්පනා කළා මං එයා මැරුණා කියලා තාම අඬනවා මෙහෙ ඉඳලා. එයා ඒ ලෝකෙට ගිහිල්ලා එහෙනුත් එකෙක් හොයාගෙන කියලා. සියලු බැඳීම් මරණයෙන් ඉවරයි. යථාර්ථය ඕකයි පින්වත්. දැන් අපේ සමහරු ඔයත් අතරත් ඇති. තමන්ගේ සහකාරය හරි බෙම්වතා හරි කවුරු හරි මැරුණාම ඒගොල්ලෝ කියන අනේ නෑ තාම මාත් එක්ක ඉන්නවා වගේ. කොහේ හරි නම් මන් දිහා බලන් ඉන්නවා වගේ. එහෙම ලෝක කොහෙද තියෙන්නේ? සමහරු කියනවා අපි දිහා බලන් ඉන්නවලු. අපිත් එක්ක ඉන්නවා වගේ. මටත් එකපාරක් බණකට ආරාධනා කරන්න ආපු ගමන්ම කිව්වා අපේ මහත්තයන් තියලා අවුරුදු 12 කියලා මං හොඳයි කියලා දිනපොතෙත් ලියුවා. එයා යන්නේ නෑ. ඔය සමහරු ඉන්නවනේ මේ මන් බබල් ගම් වගේ නේද? කියෝනවා කිය මටත් දැන් එලවන්නත් බෑනේ. යමන් කියලා. එයා කියනවා මං ඉතින් දිනපොත පෙරල ඉස්සරහට තියෙන බණ ගැන කල්පනා කරනවා. මේ බණට යන්නේ කීයදද? මේ බණට යන්නේ ඕමම කල්පනා. ටිකක් ඉස්සරහට යද්දී මට එයා කියන ඒවායින් ඇහෙනවා. එයා ස්වාමීන් වහන්සේ මං උයද්දි මගේ ළඟම ඉන්නවා. මං කොහේ හරි යද්දි වාහනේ එහා පැත්තේ ඉඳගෙන ඉන්නවා. මං ඩ්‍රයිව් කරද්දි එයා මං හැමදේම බලාගෙන ඉන්නවා. මං කවුද? මහත්තයා. මං කව දැන් මලා කිව්වේ අවුරුදු 12කට කලින්. නෑ මලා තමයි ඒ උනාට මා එක්කම ඉන්නවලු.
මං ඒ පාරක නෝනා බණ තියෙන්නේ සැප්තැම්බර්නේ තව මාස 6-7ක් තියෙනවා. ඔයා ඔහොමම මාංගොඩ යන්න. ගිහිල්ලා බේතක් කරගෙන පිස්සුව හොඳ වුණාම එන්න බණ අහන්න. වෙන මොකද්ද කියන්නේ? දැන් මිනිහා මැරිලා අවුරුදු 12 තාම උයද්දි ළඟ හිටන් ඉන්නවලු. තාම එයත් එක්ක එකට ඇඳේ නිදා ගන්නවලු. වාහනය ඩ්‍රයිව් කරද්දී එහා පැත්තේ සීට් එකේ ඉඳගෙන යනවා. පුදුම පිස්සු කතා. එහෙම කොහෙද ඉන්නේ බිම්මත්? මතක තියාගන්න මේ සසර භව ගමන අතරක නවතින එකක් නෙවෙයි. අපි මැරුණාම අර කියනවනේ කූඩැල්ලා එක තැනක් අතහැරලා තව තැනක් අල්ල ගන්නවා වගේ අපි කරපු දේවල් වලට අනුරූපීව නැවත ප්‍රතිසන්දියක් සකස් කර ගන්නවා. ඒ නිසා අපි කොහෙවත් නවතින්නේ අපි අපේ ජීවිතවල සමහර වෙලාවට හිතන් හිටියට මේ බැඳීම් සසර ස්ථිරයි කියලා එහෙම ස්ථිරසාර බැඳීම් කොහෙවත් නැහැ. අපේ අම්මා මැරිලා ගිහිල්ලා පින්වත්නි තිරිසන් ලෝකෙට ගියොත් ඉස්සෙක් කළා පොගිරිස්සෙක් කළා අපේ කෑම පිඟානේදීම අපිට හම්බ වෙන්න පුළුවන්. ඒක තමයි සසර කියන්නේ. අපි හිතන් ඒක කැමති නැහැ. අපි කියනවා අපෝ එහෙම වෙන්නේ නැහැ කියලා. කවුද දන්නේ එහෙම වෙනවද නැද්ද කියලා? අපේ තාත්තා මැරිලා ගිහිල්ලා එළුවෙක් බැටළුවෙක් වුණොත් මාසයක් දෙකක් යද්දී අපි ජරජර ගගා කන්නේ තාත්තා. සසර ස්වභාවය එහෙමයි. එසා බුදුහාඳුරෝ කියන සියලු බැඳීම් මරණයෙන් ඉවරයි. ඔයත් හිතන්නකෝ එක කූනිසොරංචුවක් ගත්තාම ඒකේ ඉන්නවා ලක්ෂ ගණනක් කූනිස්. අපේ සසරේ කොච්චර අම්මලා තාත්තලා සහෝදරයෝ උතන ඇද්ද? සසර අපි කන. ඒ නිසා ඒවා මරණයෙන් පස්සේ පවත්වන්න පුළුවන් බැඳීම් නෙවෙයි. සියලු බැඳීම් මරණයෙන් ඉවරයි. වැදගත් වෙන්නේ මොකද්ද? අම්මා ඉන්නකන් අම්මට අම්මා කියන තැන තියලා සලකන්න. යම් විදියකින් ඒ විඥානයේ ශරීරයෙන් පහ වෙනවද අම්මා මැරෙනවද? එතන තියෙන්නේ දරකඩක් පමණයි. දරකඩට සලකන්න ඕනේ නෑ. දරකඩ උස්සන් ගිහිල්ලා ඔය ඇත්තෝ දැම්මොත් පෝරණුවට අලු වෙලා විනාශ වෙනවා. දරකඩ උස්සගෙන ගිහිල්ලා පසට යට කරොත් පස් වෙලා විනාශ වෙනවා. දරකඩට සලකන්න ඕනේ. ජීවිතේ පණ තියෙනකන් විඥානයේ ශරීරේ තියෙනකන් සලකන්න. එනිසා සැලකීමෙන් සැප ලැබෙන දෙන්න අම්මයි තාත්තයි. සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා. තව දෙන්නෙක් සුඛා සාමාන්‍යතා ලෝකේ අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා. ඊළඟට බුදුහාඳුරෝ කියනවා ශ්‍රමණයන්ට සලකන්න. ඊළඟට කියනවා බ්‍රහ්මයින්ට සලකන්න. බ්‍රහ්මයෝ කියන්නේ ආයි කතා දෙකක් නැහැ රහතන් වහන්සේලා. ශ්‍රමණයෝ කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක පුත්‍ර මහා සංඝයා. බලන්නකො බුදුහාමුදුරුවෝ මෙතෙන්දි බුදුහාමුදුරන්ට සලකන්න කියන වචනේවත් කිව්වේ නැහැ. ඒක සැලකීමෙන් කොහොමත් සැප ලැබෙන නිසා බුදුහාමුදුරුවෝ එතෙන්ට තව කොටස් දෙකක් යොමු කර. කවුද? සංඝයාට උපස්ථාන කරන්න. ඒ අතරතුර ඔය ඇත්තෝ බ්‍රහ්මයින්ට රහතන් වහන්සේලාට උපස්ථාන කරන්න. මේ උපස්ථානයේ මහ පුදුම සැපයක් ජීවිතයට ලං කරන. මම ඔයත්තන්ට අර නන්දිමිත්‍ර යෝධයා ගැන දවල් කිව්වනේ කතාව. නන්දිමිත්‍රට තියනවා කියලා ඇත්තු මේ පිරිමි කෝටි 1000කගේ ශක්තිය. නන්දිමිත්‍රයා ඔය කඩොල් ඇතාව දන ගැස්සුවට පස්සේ දුර්ගන් රජුරු මහා විහාරයට යනවා අනුරාධපුරේ. ගිහිල්ලා මහා විහාරේ හිටපු නායක රහතන් වහන්සේගෙන් අහනවා අපේ හාමුදුරනේ මේ යෝධයාට කොහෙන්ද මෙච්චර හයියක්? ඔන්න රහතන් වහන්සේ දීපු උත්තරේ. රජතුමනි මෙයා පෙර භවයක තරුණයෙක් වෙලා ඉපදිලා සංඝයා වහන්සේලාට මුව මාංශ පූජා කළා. මුව මස් කොහොමද පූජා කළේ? දවසක් මිනිස්සු හාමුදුරුන්ට දාන බෙදනවා. මෙයා එතකොට මිත්‍යා දෘෂ්ටිකයෙක් සංඝයා පිළිබඳව දන්නේ නැහැ. එයා එළියට බහැලා බලන් ඉඳලා අහනවා තරුණ වයසේදී කවුද හිඟන්නෝ? වෙනද දකින්න හිඟන්නවා වගේ නෙමෙයි. හරි අමුතුයි. එකම පාට ඇඳලා කෙස් රවුල් බාලා සංවරයි. කවුද හිඟන්නේ? මිනිස්සු කියනවා හිඟන්නෝ නෙවෙයි මේ සංඝයා. සංඝයා කියන්නේ කවුද? ගුණ වශයෙන් කියනවා පහදිනවා. මටත් බැරි දෙයි සංඝයාට දන් දෙන්න පුළුවන්. මොනවා හරි අමාරුවෙන් හොයලා තමන්ගේ හිත සතුටින් දෙන්න. ඒ පාර කුලී වැඩ කළා රෑ තිස්සේ කඩ හොයාගෙන යනවා. කඩපිලේ ඇරලා තිබ්බ එකම කඩේ මස් කඩේ. මුදලාලිට මුදල් ටික දීලා කිව්වා මට සංඝයාට දෙන්න හොඳම දෙයක් දෙන්න. මුදලාලි කිව්වා අද තියෙන මාංශ වලින් හොඳම මාංශ මුව මාංශ. ඒ පාර මුව මස් විතරයි අරන් ආයේ. ඇරලා තිබ්බ කඩේ මස් කඩේ විතරයි. ආකාර 6කට පිළියෙල කරා කියලායි අටුවාවේ සඳහන් කරන්නේ. කටු මාංශ, පිලි මාංශ. ඒ කියන්නේ ඔයත් ඔය මස් මාංශ හදද්දී කිරට හදනවා, මිරිසට හදනවා, තෙලට හදනවා. ಜಾති 6ක් හැදුවා. උදේ පාන්දර මේ මාංශය මහපාරායිනේ තියාගෙන වඩින මහා සංඝයාට පූජා කළා. රහතන් වහන්සේලාත් වැඩිය, අනාගාමියාත් වැඩිය, සකු르දාගාමියාත් වැඩිය, සෝවාන් අයත් වැඩිය. ඔක්කොටම පූජා කර කර එකම ප්‍රාර්ථනාවයි මොකද්ද? මං අද ඔබ වහන්සේලාට දුන්නේ ශක්ති ජනක මාංශය.
සසරේ හැමදාම මමත් ශක්තිවන්තයෙක්ම වෙම්මා. ඊළඟ එක රජතුමනි ඔය තරුණයා තවත් භවයක කාශ්‍යප බුද්ධ ශාසනය ඉපදිලා කාශ්‍යප බුදුහාඳුරන්ට කිරියහර පාත්‍රයක් පූජා කරාතට. ඔය කිරිපිඩු පූජා කියන එක මේ එසේ මෙසේ එකක් නෙවෙයි. අද ගොඩක් අය ඒක හැල්ලු කරලා තියෙනවා. කිරියහර පූජාව බොහොම ශක්තිමත්. කිරියහර පූජාව කොහොමද කරන්නේ බෙමන්? පිරිසිදු කිරෙන් තමයි සහල් පිසින්නේ. ඒක තමයි කිරියහර. සිංහල දන්න අය මෙතන ඔය සමාස ගැන ඉගෙන ගන්නකොට අපිට කියන කිරිබත් හැදෙන්නේ කොහොමද? කිරෙන් පිසූබත් කිරිබත්. අද ගොඩක් අය හදන්නේ කිරෙන් පිසූබත් නැහැ, වතුරෙන් පිසූබත් වලට පස්සේ කිරි චුට්ටක් දාලා කිරිබත් කියනවා. ඒවා දිය කිරිබත්. ඒවා කෑවහම බුද්ධිමතයි. ඒවා කෑවහම මේ ශක්තිය වර්ධනය වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ට සුජාත පූජා කරේ එහෙම නෙමෙයි. පිරිසිදු සහල් කිරෙන්ම තම්බලා කිරිහාර සහිතව පූජාවක්. ඒකනේ බුදුනේ. බුදුහාමුදුරන්ට මොනවද පෙන්වන්නේ නැත්තේ? මට ඒක කියන්න. බුදුහාමුදුරන්ට නැති දෙයක් නෑ. අපි ආදරයට බුදුහාමුදුරන්ට කියන්නේ කවුරු කියලාද? භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ කියන වචනේ තුලම තියෙනව නේද බුදුහාමුදුරු හරි ලකී කියලා. මොනවද නැත්තේ? යස භාග්‍ය, කාම භාග්‍ය, ප්‍රයත්න භාග්‍ය, ශ්‍රී භාග්‍ය, ධර්ම භාග්‍ය, ඓශ්වර්ය. කොහෙවත් දැකලා තියෙනවද බුදුහාමුදුරු අට්ටාල කූඩුවල ඉන්නවා? නිකන් කණුවතරක් ගහලා නෑනේ. බුදුහාමුදුරු ඉන්නේ මල් විමානවල. රන් රිදී ආකරවල මිනිස්සු බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නේ ත්‍රාත්තරණින් හදපු නෙළුම් මල්ල. සසරේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ තමන් කරපු කුසල ශක්තියේ විපාක විඳිනවා මහ පුදුම විදියට. ඒවට ඉතින් ගරහන්න යන්නත් එපා. මම දැකලා තියෙනවා සමහර බුදුහාමුදුරන්ට ලස්සනට පූජා තියද්දි ඔය ව්‍යංජන 32ක් හදලා එහෙම දානදී අපෝ අපරාධි මේ ෆයිබර් මේ සිමෙන්ති මේවා ඔයවා කනම ඕවා දෙන්න අනාථ නිවාස වලට. ලංකාවේ එහෙම කියන ඕවා දෙන්න ඕනේ පිළිකා රෝහල. පිළිකා රෝගියාගේ දාන ශක්තියයි බුදුහාමුදුරන්ගේ දාන ශක්තියයි අහසයි පොළොවයි වගේ. පිළිකා රෝහල් වල ඉන්නේ අසංකේය කල්පලක්ෂ 4ක් දාන පාරමී උපපාරමී පරමත්ත පාරමී පුරුපු මිනිස්සු නෙවෙයි. එහෙම පිරුවනම් පිළිකා රෝහලට යන්නෙත් නැහැ. මතක තියාගන්න බුදුහාමුදුරුවෝ ඒගොල්ලෝයි සමාන කරන්න යන්න එපා. ලෝකේ දිහා දකින ඇහැ වෙනස් කරගත්තේ නැත්නම් අපි සදාකාලිකවම දුකටපත් වෙනවා. අර බුදුහාමුදුරන්ගේ කාලේ හරි ලස්සන වැඩක් වුණා. කොසල් රජුරෝ දවසක් දාඩිය පෙරාගෙන ආව බුදුහාමුදුරුවෝ ළඟට. බුදුහාමුදුරුවෝ ඇහුවා මේ කොහෙද යුද්ධයකටවත් යන්න ලෑස්තිලා? අනේ නෑ බුදුහාමුදුරනේ අපුත්තක සිටුවරයා මලානේ. මිනිහගේ දේපල ඔක්කොම රාජසන්තකයි කියලා. රජුරුත් බලන් ඉඳලා තියෙන්නේ ඌ මැරෙනකම්. මොකද නෝනත් අකාලේ මැරිලා ළමයිනුත් නැහැ, ඥාතියෙකුත් නැහැ, කවුරුත් නැහැ. කෝටි ගාණක් දේපල. රජුරුව කියනවා මට තමයි ඔක්කොම. මම මේ කරත්ත වලින් අදිනවා. බුදුහාමුදුරුවෝ කොච්චරක් තිබ්බද? බලන්න මේ යාළුකම නේද? කොච්චරක් තිබ්බ. ඒ පාර කියනවා කරත්ත 500කින් ඇදලා ඉවර කරන්න බැරි තරම් දේපලක්. බුදුහාමුදුරුවෝ කියනවා ඉතින් එච්චර සල්ලි තියෙන මිනිහා ගත කරලා තියෙන ජීවිතේ කොයි වගේද? අනේ කතා කරලා නම් වැඩක් නැහැ කියනවා. ඔච්චර සල්ලි තිබ්බිලත් මිනිහා කාලා තියෙන්නේ නිවුඩු හාලේ බතයි කාඩි හොද්දයි. ඒ කියන්නේ රතු කුරුට්ට තියෙන හාලයි කාඩි හොද්ද කියන්නේ මිරිස් හොදි නේ. ලංකාවේ අර කෑම කඩවලින් දෙන්නේ. ඒවා මිරිස් හොදි. මෙහෙත් තියෙනවද දන්නේ නැහැ. ඒ කාඩි හොද්දයි නිවුඩු හාලේ බතයි. සෙරප්පු දෙකක් කවදාවත් දාලා නැහැ. යානාව පාවිච්චි කරලා තියෙන්නේ කබල්ම එකක්. හොඳ වස්ත්‍රයක් ඇඳලම නැහැ. මහා දුක්ඛිත ජීවිතයක්. බුදුහාමුදුරුවෝ ඇයි කියලා දන්නවද? නැහැ කිව්වා. පෙර භවයකත් ඔය මිනිහා සිටුවරෙක් වෙලා ඉඳිද්දී තමන් කෑම ටික බෙදාගෙන කණ්ඩ යද්දී පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. ඒ පාර බෙදාගත්ත කෑම්පි ගාන ගිහිල්ලා පසේ බුදුහාමුදුරගේ පාත්‍රයට බෙදුවා. උන්වහන්සේ පින් අනුමෝදන් කළා. අනිත් පැත්තට හැරිලා එන ගමන් හිතුවා මේ නිකන් හිඟා කකා කණ්ඩ ඇවිදින එකට දානේ ටික දුන්නා අපරාධේ. වැඩකාරයෙක්ටවත් දුන්නා නම් තව දවසක් වැඩ ගන්න තිබ්බා කියලා. නේ? දන් දුන්නා දීපු පිනෙන් ලැබුණා. හැබැයි දීපු දානෙට තියෙන ලෝභසිත අතහැර ගන්න බැරි නිසා ලැබිච්ච දේත් පරිහරණය කරන්න බැරි වුණා. ඔයත් දැකලා තියෙනවද? එහෙමයි මම දැකලා තියෙනවා. මම පුංචි කාලේ හිටියේ අපේ ගෙවල් පැත්තේ හොඳට සල්ලි තියෙනවා. බසුත් තියෙනවා, ලොරිත් තියෙනවා, වාහනත් තියෙනවා. හැබැයි මිනිහා යන්නෙම බයික්. කිව්වම ඇයි ඔච්චර වාහන තියාගෙන නෑ මේ ඇඟටත් හොඳයිනේ කියනවා. මැරෙනකන් අවුරුදු 80 ගානක් 90 ගානක් හිටියා. කවදාවත් ජීවිතේ සතුටින් හිටියේ නෑ. දැන් මතක තියාගන්න බුදුහාඳුරන්ගේ දර්ශනය හරි වෙනස් ඈ. බුදුහාඳුරෝ කියලා තියෙන්නේ කඹරලා මැරෙන්න කියලා නෙවෙයි. ගොඩක් අය අද ලෝකේ තමන් හම්බ කරන සල්ලි වලින් මං හිතන්නේ 120ක්වත් පරිභෝජනයට අරන් මැරෙන්නේ නැහැ. මැරිලා යන්නේ ගොඩක් අය කොහොමද? ජීවත් වෙන්න උත්සාහ කරලා. ජීවත් වෙලා නෙමෙයි. ඔයත්ත් එහෙමද දන්නේ? කඹරනවා
උත්සාහ කරද්දි ජීවත් වෙන්න මැරිලා ඉවරයි. ලෙඩත් හැදිලා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඔක්කොම හැදිලා මැරිලා. එහෙම නෙවෙයි බුදුහාඳුර කියන්නේ. මිනිහෙක් වුණාම තියෙන්න ඕන පළවෙනි එක අතිසුඛ. මට තියෙනවා කියලා සතුටක්. Tamanට අවශ්‍ය ප්‍රමාණය එකතු කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කියනවා නම් ඔබට නෑ මේ බුද්ධ ආගමේ කියන්නේ මේ චාම් සරල එක පිස්සු. ඒ මිනිස්සුම අයින් කරලාම දාන්න. ඒ කුහකයෝ. බුදුහාඳුරන්ගේ ධර්මයේ කොහෙවත් කියලා නැහැ චාම් සරල කතාව. ඒක මේ 1960 ගණන් වල බෞද්ධයව හිඟන්නු බවට පත් කරන්න ගෙනාවු සංකල්පයක්. බුද්ධ ආගමේ ඉඳලා තියෙන්නෙම සල්ලිකාරයෝ. බුද්ධ ආගමේ ඉඳලා තියෙන්නෙම සතුටින් ඉන්න මිනිස්සු. බුද්ධ ආගම කියන්නේ ශාස්ත්‍රීය මිනිසුන්ගේ ආගම. හිඟන්නන්ගේ ආගම නෙවෙයි. බුදුහාඳුර කොහොමද මිනිසුන්ට සල්ලි හම්බ කරන්න කිව්වේ? මේ මතක තියාගන්න තරුණ ළමයි. බුදුහාඳුර කියනවා වම්මිකෝ වූපචීයති. වේයා තුඹස බඳිනවා වගේ සල්ලි හොයපල්ලා. කොහොමද වේයා තුඹස බඳින්නේ? පොඩි මැටි ගුලි ගෙනල්ලා මහ විශාල තුඹසක් බුදුහාඳුරුත් කියන පොඩ හම්බ කරාට කමන්නේ හොඳ සල්ලිකාරයෙක් වෙයලා ධනස්කන්ධේ කුරුමක්කාරය. හැබැයි මීමැස්සා මල නොතලා රොන් ගන්නවා වගේ බඹරස්සේන හිරියතෝ සල්ලි හම්බ කරද්දි කාටවත් කරදරයක් වෙන්න බෑ. ඒ කියන්නේ අයථාක්‍රම වලින් නෙමෙයි. බුදුහාඳුරු කියනවානේ මස් මාංශ විකුණන්න එපා, අවියායුධ විකුණන්න එපා, වසවිස විකුණන්න එපා, වහල් වෙළඳාම් කරන්න එපා, මත්ද්‍රව්‍ය විකුණන්න එපා. ඒවා නොකර තමන්ගේ තනුන්ගේ ජීවිත සුරක්ෂිත වෙන ක්‍රියාදාමයක යෙදෙන්න. මතක තියාගන්න බුදුහාඳුරන්ගේ ක්‍රමවේදයට අනුව පොල් කඩනවා කියන්නේ මහා ධාර්මික රැකියාව. ඇයි තමන්ගේ ශක්තියෙන් මහන්සි. ඒවා අපේ රටවල් වල පින්වත්නි මේ මාන්නය කියන කරුණුත් එක්ක ගැලවිලා තියෙනවා. අපේ රටවල් වල පොඩි රස්සාවල් කරද්දී එමනසම ප්‍රතික්ෂේප කරනවානේ. දැන් මට ඊයේ හම්බුණා දුවේ මම මේ සුපර් මාකට් එකකට බඩු ටිකක් ගන්න ගිය වෙලාවක අපේ ප්‍රසාද් අයියට මම රැත් කිව්වා මම කැසිකිලියකට ගොඩ වුණා. එළියට ආපුවම එකපාරට සායනහස තෙරුවන් සරණයි කියලා වැන්දා. මං ඇහුවා මොකද කරන්නේ කියලා. එයා ක්ලීනින්. ඒ පාර මං කිව්වා ලංකාවේ ඔව් කිව්වා. ඒ පාර කොළඹ ඉන්නේ කියලා. ඉතින් මෙහෙ ඉගෙන ගන්නවා කිව්වා. ඒ අතරතුර මේ පාර්ට් ටයිම් වැඩ කරනවා කිව්වා. අභිමානේ නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන්ගේ ශක්තියෙන් හම්බ කරන්නේ. අපේ ලංකාවේ වුණා කරොත් කියනවා අපෝ ඒගොල්ලෝ මේවනේ කරන්නේ කියලා. මිනිස්සු කොච්චර ආකල්පයෙන් පල්ලෙහාදී නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම තමන්ගේ මහන්සියෙන් නම් හම්බ කරන උත්තාන වීරයාදිගත උත්සාහයෙන් වීරේ බාහා බල පරිචිතා තමන්ගේ අතපය නම් මහන්සි කරන්නේ. සේදා වක්කිත්තේහි දහඩිය මුගුරු වගුරුවනෝන ධම්මිකා ධම්මලද්දේහි බුදුහාඳුරු කියන හැම සතයක්ම ධාර්මිකයි. හොඳට මතක තියාගන්න. එනිසා ඔයත් තමන්ගේ මහන්සියෙන් හොයන හැම රුපියලම ධාර්මික. ඒ රුපියලක් හරි වැය කරලා දන් දෙනවා කියන්නේ මහත්ඵලයි මහානිසංසයි. හැබැයි මතක තියාගන්න අනුන්ගෙන් තලා පෙලා නේද හොරකම් කරලා ජඩකම් කරලා මැරකම් කරලා කෝටි ගණන් වියදම් කරලා කරත් අරතරම් මහත්ඵල මහානිසංසගයා නැත. එනිසා මෙතෙන්දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ක්‍රමවේදය අපේ ජීවිතවල අර්ථය පිණිස අපි කටයුතු කරන්න ඕනේ. උත්සාහයෙන් වීරියෙන් හම්බ කරන්න. ඒ නිසා තරුණයෝ හොඳට සල්ලි හම්බ කරන ක්‍රමවේදයකින් අත්තිසුඛ මට තියෙනවා කියලා සතුට. හැබැයි අත්තිසුඛේ තියෙනවා කියලා සතුට වුණාට වැඩක් නැහැ. ඊළඟ එක නැත්තම් මොකද්ද? භෝගසුඛ. භෝගසුඛ කියන්නේ තියෙන ඒවා මම හොඳට කාලා ඇඳලා ඉන්නවා. දැන් සමහරු ඉන්නවා පොත්වල දාගෙන අනේ නැහැ කියාගෙන ඉන්නවා. නැති බණේම කියන අය ඉන්නවනේ. කොයි වෙලේකත් නෑ අනේ අපිට නේද? එහෙම ඉන්නවා. මම දන්න නෝනා කෙනෙක් ඉන්නවා කෝටි ගණන් සල්ලි. අක්‍ර ගණන් ඉඩම්. දරුවෝ ඔක්කොම ඉන්නේ ඇමරිකාවේ. ඉතින් කොයි වෙලේ කතා කරත් මොකක් හරි පින්කමක් ගැන කිව්වොත් කියන හරි අමාරුවෙන් සාහනස යන්නේ. නේද? මන් දන්නේ ඉතින් ඊට වැඩිය මොකද්ද ජීවිතේ තියෙනවා කියන තැන කියලා. ඒ නිසා බුදුහාඳුරු කියන හැම මොහොතකම Tamanට තියෙනවා කියලා සතුටු වෙන්න, තියෙන ටික මම භුක්ති විඳිනවා කියලා සතුටු වෙන්න. දැන් මම නම් මගේ පැවිදි ජීවිතය ගැන කවුරු හරි අහුවොත් මං කියන්නේ නෑ මට නම් ඔක්කොම සියල්ල සම්පූර්ණයි. ඔය මට ගොඩාක් ලංකාවේ බණට ආරාධනා කරලා තියෙනවා නම් ඔයත් අගේ ඥාතින් එහෙම අහන්න. ඒගොල්ලෝ අහන ප්‍රශ්නයක් තියෙනවානේ ලංකාවේ බණට ආරාධනා කරලා ඊළඟට මේ ස්වාමීන් වහන්සේ පිරිකරට එහෙම මොනවද? එහෙම අහනවා. අහන්නේ ඉතින් මිනිස්සු බයයි එක හාමුදුරුවොත් එක්ක ගනුදෙනු කරලා අත්දැකීම් මත මිනිස්සු බයට අහන පිරිකර මොනවද? මම ඔය හැමෝටම දෙන උත්තරයක් දෙනවා. මොකක්ද? අනේ මට නම් මොකක්වත් ඕනේ නැහැ. මං සසර පින් තියෙන කෙනෙක්. මට ඔක්කොම ලැබිලා තියෙනවා. මට එහෙම අඩුවක් නැහැ. අරක නැහැ මේක නැහැ. එහෙම මං අද වෙනතුරු කාගෙන්වත් දෙයක් ඉල්ලලා නැහැ. බුදුහාමුදුරුවෝ කියන භෝග සුඛේ මට දෙයක් තියෙනවා අතිසුඛය. මං ඒක පරිහරණය කළා සතුටින් ඉන්නවා. මේ තියෙන ටික හොඳටම ඇති.
නේද? ලද දෙයින් සතුටු වෙන්න, නොලද දෙයින් දුක් නොවී ඉන්න. ඔය කන්සෙප්ට් එක තියෙනවා නම් ජීවිතේ හැමදාම සතුට. ඊළඟට අනන සුඛය මං කාටවත් ණය නෑ කියලා සතුටු වෙන්න. අනවජ්‍ය සුඛ මං ඔය සල්ලි පරිහරණය කරගෙන ප්‍රීතිමත් නිරෝගීමත් ජීවිතයක් ගත කළානේ කියලා සතුටු වෙන. ඔච්චරයි මිනිහෙට තියෙන්න ඕන. එනිසා සසරේ දානානිසංසය ප්‍රගුණ කරන මිනිහා තාමත්ම හොඳට තමන් කාලා ඇඳලා සතුටින් ඉන්න අතරේ මග වියදමටත් මොනවා හරි ටිකක් රැස් කරනවා. ඇත්තටම පින්වත්නි අපි එකතු කරන දේවල් වලින් අපිට මැරුණාට පස්සේ ගෙනියන්න පුළුවන් විසිකරන ටික විතරයි. ආදිත්තස්මින් අගාරස්මින් යන්නී හරති භාජනං කියලා දේශනයක් තියෙනවා. ඒ කියන්නේ ගේ ගිනි ගද්දි ගෙයින් එළියට දාන ටික විතරයි ඉතුරු වෙන්නේ. නේ අපි හිතමුකෝ මේක ගිනි ගන්නවා කියලාද? මේකෙන් බේර ගන්න ඕනේ ටික මොකද කරන්න ඕනේ? දැන් ඔයත් මේ බුදු පිළිමෙට ආසන අනේ බුදු පිළිමේ ෂෝක් කොහොම තිබ්බදෙන් කිව්වොත් මේක පිච්චිලා ඉවරයි. ඒසා ඉස්සෙල්ලම මොකද කරන්න ඕනේ? දුවගෙන ඇවිල්ලා බුදු පිළිම උස්සලා විසි කරන්න ඕනේ එළියට. මේ මේසෙට ආසන මේ මේසේ අල්ලලා එළියට විසි කරන්න. බුදුහාම කරන විසි කරපු ටික රැකෙනවලු. ආසාවෙන් බදාගත්ත ටික පිච්චිලා අලු වෙලා යනවා. ඒක ජීවිතේ පාඩමක් කරගන්න සසරේ පින්වත්නි හැමතිස්සෙම පින කියන එක අපිට උපකාරයි. ඔය ගොඩාක් ලෝභයෝ තමයි හොඳම දානපතියෝ මතක තියාගන්න. ඇයි එහෙම කියන්නේ? ලෝභය හොඳම දානපතිය වෙන්නේ කොහොමද? ඒ කන්නේත් නැහැ, අඳින්නෙත් නැහැ, ගොඩ ගහලා කුට්ටි පිටින් මැරෙද්දී කෙට්ට දීලා යනවා. ලෝභයෝ තමයි හොඳම දානපතිය. උන් මැරෙනකම් මිනිස්සු බලන් ඉන්නවා. මේ මැරියම් කිය බලන් ඉන්නවා. ලෝභය තමයි ලෝකේ ඉන්න හොඳම දානපතිය. හොඳම ලෝභය කවුද? දානපතියෝ. හොඳම ලෝභය දානපතිය. ඇයි? උන් කාටවත් තියලා යන්නෙත් නැහැ, දීලා යන්නෙත් නැහැ. හොඳට කනවා, හොඳට අඳිනවා, සල්ලි වැඩිපුර දී පින් දහම් කරලා ඉතුරු ඒවා පිනුත් කරගෙන උන් අරන් යනවා. කාටවත් දීලා යන්නේ නැහැ. ඒ නිසා සංස්කෘත පඬිවරු කියන ලෝකේ ඉන්න හොඳම දානපතියලු ලෝභයෝ, හොඳම ලෝභයලු දානපතිය. ඇත්ත අර ගොවිපලක හිටියලු මේ හරකෙකුයි ඌරෙකුයි නේද? එතකොට මිනිස්සු වැඩිපුර ආදරේ කාටද? හරකටද ඌරට? හරකටනේ. ඌරට කවුරුත් සලකන්නේ. ඌරා ගොළු හරි පුදුම වැඩ. නේද? මම මැරුණට පස්සේ මගෙන් තමයි උන්ට වැඩිපුරම ලාභය තියෙන්නේ. මගේ ඇඟ සම්පූර්ණ මස් වලට විකුණනවා. උන්ට මගෙන් වැඩිපුරම ලාභය තියෙන්නේ. ඉතින් ඇයි උඹට සලකන්නේ කියලා. හරකා කිව්වලු මං ජීවත් වෙනකන් උන් එක්ක බොහොම ගෞරවයෙන් කටයුතු කරනවා. ඒ නිසා මට සලකනවා. උඹ මලාට පස්සේනේ. උඹ මැරෙනවට තමයි උන් ආස කරන්නේ. මම මැරෙනවට උන් ආස නැහැ කිව්වලු. මොකද මගේ ගොම ටික හම්බ වෙනවා, කිරි ටික ඉන්නකම් මිනිසුන්ට ආදරෙන් කරුණාවෙන් ඉඳපන් කිව්වා. ඕක තමයි. ඔය ඇත්තත් හොඳට හම්බ කරන්න, සතුටින් කාලා ඇඳලා ඉන්න, වැඩිපුර තියේදී පිනක් දහමක් කරගන්න, කාටවත් ණය නොවි පිරිසිදු ලස්සන ජීවිත ගත කරන්න. එතකොට බුදුහාඳුරෝ කියනවා අර කියන සැපය සන්තුට්ඨිය ළඟා. දැන් 8ක් මම කිව්වා. මතකද? පළවෙනි එක හොඳ කල්යාණ මිත්‍රයෝ ටික, දෙවෙනි එක ඉතුරු කරගත්ත සල්ලි ටික, තුන්වෙනි එක මැරෙද්දි මතක් කරගන්න පින් ටික, හතරවෙනි එක නිවන් දකින්න උත්සාහය, ඊළාට අම්මට සලකන්න, තාත්තට සලකන්න, සංඝයාට සලකන්න, රහතන් වහන්සේලාට සලකන්න. අන්තිම හතර තියෙන්න ඕන හතර. ඒ හතර නැත්තම් පින්වත්නි මෙලොවත් අවුල්, පරලොවත් අවුල්, නිවනින් පස්සේ මේ මරණින් පස්සේ ඔයත්තගේ ජීවිතේ අවුල් වෙන්නත් පුළුවන්. මේ හතර ඕනෙමයි. මොනවද? පළවෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුඛං යාව ජරා සීලං. වයසට යනතුරු සිල් රකින්න. නේද? මේක හරි ලස්සනට ඔලුවට ගන්න. වයසට යනතුරු ගියාට පස්සේ නෙවෙයි. ඕක ලංකාවේ පන්සල් වලත් ගහන්න ඕනේ. නේද? ලංකාවේ ගොඩක් පන්සල් 60 පෙන්නට පස්සේ නෙන්නේ. ඒ පන්සල් වල ගේට්ටුවෙම ගහන්න ඕනේ. වයසට යනකම් එන්න, ගියාට පස්සේ ගෙදෙට්ට වෙලා නිදා ගන්න. ඕක තමයි යථාර්ථය. ඇයි වයසට යනකම් එන්න කිව්වේ? එතකොට තමයි සීල් රකින්න ඕනේ. අර එහෙම නාකි වුණාට පස්සේ ඉබේ රැකෙනවා. නේද? ඇහැ පේන්නේ නැති කාලේ, කන් ඇහෙන්නේ නැති කාලේ, නාසයට ගඳ සුවඳ දැනෙන මොන සීල්ද? කන් ඇහෙන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ, ඉඳගත්තොත් නැගිට ගන්න බෑ. අතපය හතර පණ නැහැ. සමහර හාමුදුරුවෝ මරණෝ කිව්වා සාදු කියනවා. ඇහෙන්නේ නැහැ. එසා අමුතුවෙන් මේ රකින්න ඇස් දෙකක් නැහැ, රකින්න කන් දෙකක් නැහැ. ඕක හොඳට පේන කාලේ, තියෙන කාලේ සංවර කරන්න. අවුරුදු 25 දින කච්චායන හාමුදුරුවෝ මහණෝනේ රහත් වුණා. අවුරුදු 100ක කණ්ඩරායන කියන බමුණේ කච්චායන හාමුදුරුවෝ බලන් ආපුවම කිව්වා ඔන්න ඔහෙන් ඉඳ ගන්න කියලා. කණ්ඩරායන කිව්වා උඹ මහ උද්දච්චේ. උඹට අවුරුදු 25යි. කලු කෙස් තියෙන කාලේ මහාන වෙලා උඹ අවුරුදු 100ක් වෙච්ච නාකි බමුණෙක් වෙච්ච මට නිකම් ඔහෙන් ඉඳ ගන්න කිව්වා. ආසනයක් දුන්නෙත් නැහැ. ගරු කළෙත් නැහැ.
ඒ පාර කච්චායන හඳුරු hina වෙලා කිව්වා බමුණෝ උඹ කියන ඔය ළමා කාලේ තරුණ කාලේ නාකි කාලේ බුදුහාඳුරු කියන ළමා කාලේ තරුණ කාලේ නාකි කාලේ නෙවෙයි. ඒ පාර මොකක්ද මේ බුදුහාඳුරු කියන්නේ? බුදුහාඳුරු කියනවා යම් කිසි කෙනෙක්ගේ කොණ්ඩේ කළු කාලේ, කෙස් රැවුල් කළු කාලේ, අතපය හොඳට වැඩ කරන කාලේ, අසකනාසය පේන කාලේ, අගහරස් මානගාරියම් පබ්බජිතං ඒ සියල්ල අතහැරලා ඇවිල්ලා ඒගොල්ලෝ පැවිදි වෙනවා නම්, ධර්මයේ හැසිරෙනවා නම්, සිල්වන්ත වෙනවා නම් උපතින් අවුරුදු 25 වෙන්න පුළුවන්. බුදුහාඳුර එයාටගේ වෘද්ධයා. ඒකනේ පැවිද්දන්ව ඉහළ පුටුවල තියලා සත්කාර සම්මාන කළ ඔය ඇත්තු සලකන්නේ. අපේ අම්මලගේ තාත්තලගේ වයසේ බිම ඉඳගෙන නේද? ආච්චිලා සීලාගේ වයසේ බිම ඉඳගෙන. එසා අවුරුදු 25 වුණත් එයාට කියන්නේ වෘද්ධයා. හැබැයි යම් කිසි මිනිහෙක් වයසින් අවුරුදු 100 වෙලා කේස් රැවුල් සුදු වෙලා එයා කරන්නේ වල්කන්නම් ජඩකන්නම් කාමේනම් හැසිරෙන්නේ යාට යාගේ හැඟීම් දැනීම් පාලනය කරගන්න බැරි නම් බුදුහාමුදුරුවෝ එයා අවුරුදු 100 වුණත් එයාට කිව්වේ දහරයා තරුණයා නේ. එයා ලෝකේ අසරණ වෙච්ච කෙනෙක්. ඒක තමයි බුද්ධ ධර්මයේ තියෙන වැඩිහිටිකමයි බාලකමයි. මතක තියාගන්න. ඒ නිසා හොඳට මේ ලෝකෙ පින්වත්නි සිල්වන්ත ජීවිතයක් ගත කරන්න ඕනේ අවසාන මොහොතේ. මම ඔයත්තන්ගෙන් ප්‍රශ්නයක් අහනවා වැඩිපුර අපේ මරණින් පස්සේ ජීවිතේට හෝ පරලෝක සුගතියට ඕනේ වෙන්නේ පිනද සීලයද? කියන්න බලන්න. මොකක්ද ඕනේ? සීලය. පින එපාද? පින ඕනේ නේද? පින නැතුව හරියන්නේ නැහැ. මතක තියාගන්න පින ඕනේ. සීලය ඊට වැඩි ඕනේ. හේතුව සීලෙන් තමයි සුගතිය උදා කරන්නේ. පිනෙන් තමයි ඒක සස්ත්‍රීක කරන්නේ. නේද? සස්ත්‍රීක කරනවා කියන්නේ අපිට ආයුෂ වර්ණ සක බල ප්‍රඥා ඔක්කොම ලැබෙන්නේ මොකකින්ද? පිනෙන්. හැබැයි අනිවාර්යයෙන්ම අපිට දිව්‍ය මානුෂ සැපේ ලැබෙන්නේ සීලයෙන්මයි. ඒ නිසා සීලය කියන එක හරි අතිශයින් වැදගත්. සත්ත්ව ලෝකෙත් සමහර සත්තු ඉන්නව පින්වත්නි පින නිසා සැප විඳින. නේද? ඔය ඇත්තන්ට මතක ඇති ඔය මාලිගාවේ කරඬුව එහෙම වැඩමුවා නැදුම්ගමුවේ රාජා කියලා මතක ඇතිනේ. ලංකාවේ අදටත් කතා මැරිලා අවුරුදු 4ක් ගිහිල්ලා අදටත් කතා වෙන. මට මතකයි ඉස්සර නැදුම්ගමුවේ රාජා ගම්පහ ඉඳන් නුවරට යන. යාගේ දල දෙකට එහෙම හරි ආදරේ. ඒ නිසා පාගමනින්ම නිගි ලොරියකට නැග්ගේ නැති සතේ. පයින් යනවා දවස් ගානක් තිස්සේ නුවරට. නැදුම්ගමුවේ රාජා නුවරට යනවා කිව්වම ලංකාවේ මිනිස්සු පාරයින එකතු වෙලා ඉන්නවා. වට්ටක්ක ගෝණි අරගෙන පිපිඤ්ඤා ගෝණි අරගෙන නේ වතුර බැරල් පුරෝගෙන. මොකටද? ඇත අත ගන්න, කවන්න, පොවන්න ෆොටෝ එකක් ගන්න. සමහරු මන් දැකලා තියෙනවා ඇතාට දන ගහලා වඳිනවා. ඒ කියන්නේ ඇතා සතෙක්ට වඳිනවා කියන අදහසින් නෙමෙයි. මේ දලදා හාමුදුරුව වඩම්මන ඇතා කියන සංකල්පයෙන් සමහරු දන ගහලා වැන්දා. පුදුම ජනාදරයටපත් වෙච්ච ඇතේ. ඒතර බලන්නකො ඇතා පින් කඳක් නේ. මමත් ඒ පාරෙම ওই නුවර බණ තියෙද්දි යනවා. මට වතුර කෝප්පයක්වත් දෙන්න එකෙක් නැහැ. නැදුම්ගමුවේ රාජාට වට්ටක් අගෝනි පිපිඤ්ඤා ගෝනි වතුර බැර මට වතුර කෝප්පයක් දෙන්න. එතකොට මමද පින්කාරයා නැදුම්ගමුවේ රාජාට? අවංකවම කියන්න මගේ මූණ බලන් බොරු කියන්න ඕනේ නැහැ. මමද පින්කාරයා නැදුම්ගමුවේ රාජා පින්කාරයා මට වඩා. හැබැයි මතක තියාගන්න පිනෙන් එයා මට වැඩිය බලවත් වුණාට එයා සීලෙන් අවර්ණයි දුස්සීලයක්. ඒ නිසා සතර පායට වැටිලා තිරිසන. මම හාමුදුරු කෙනෙක් විදිහට මනසින් උසස් පාදකින් හිටගෙන මනුස්ස කියන જાතිය ඉපදිලා සිල්වත්කමින් මං එයාට වැඩිය ඉහළයි. ඔන්න සීලේ ආනිසංස. අරයා පින භුක්ති විඳිනවා. හැබැයි සීලේ ඊට වැඩිය බලවත්. ඔය මොනරා කියන සතා ගැන කල්පනා කරන්න. වෙන කිසිම කුරුල්ලෙට නැහැ නේ ලස්සන. පොල් කිච්චට නැහැ, දෙමලිච්චට නැහැ, කොණ්ඩ කුරුල්ලට නැහැ, සැලලිහිනියට නැහැ. මොනරා හරි ලස්සනයි. නේද? සසරි විචිත්‍ර පින්කම කානිසංස. කොහෙ ගියත් බබලනවා පින්වත්. සත්ත්ව ලෝකේ ඉපදුනත්, පෙරේත ලෝකේ ගියත්, මනුෂ්‍ය ලෝකේ ගියත් අනිත් අයට වැඩිය පොඩි ගැම්මක් තියෙනවා. ඔය පේතවත්තු එහෙම කියවලා බලන්න අම්බසක්කර පේතවගේ පෙරේතෙක් කියන ඇඟ දිස්නේ ගහනවා. ඇඟ රත්තරන් පාට. කොහෙ ගියත් බබ පින නිසා එහෙමයි සස්ත්‍රීක වෙන්නේ. හැබැයි සීලයෙන්මයි අපිට සුගතිය උදා කරන්නේ. නිසා බුදුහාමුදුරුවෝ කියනවා සැපය කියන එක බලාපොරොත්තු වෙනවා නම් සිල් රකින්න ඕනේ. ඒ කියන්නේ කාටවත් පේන්න නෙවෙයි. ඇඳුමෙන් සිල් මයින්ඩ බෑ, කොණ්ඩ මොස්තරෙන් සිල් මයින්ඩ බෑ. මේකප් එක අඩු කරා කියලා සිල්වත් වෙන්නේ නැහැ. සීලේ තියෙන්න ඕනේ තමන්ගේ හෘදය අභ්‍යන්තරේ. නේද? පංචිල් පද පහෙන් ඔයයන්ට එකක් දෙකක් තුනක් හරි ස්ථිරසාරව රැක ගන්න පුළුවන් නම් ටිකෙන් ටික උත්සාහ කරන්න තව එකක් හෙට රකින්න. කොහොම හරි මැරෙන්න කලින් පංචිල් පද පහම
රැකලා තමයි මැරෙන්නේ කියලා. සමහර මහ ලොකුට කියන පන්සිල් වල ඉතින් එකයි රකින්න පුළුවන් අනිත් ටික කැඩෙනවා කියලා. ලැජ්ජ වෙන්න ඕනේ. මනුස්ස ජීවිතයක් ලැබලා තමන්ගේ ජීවිතේ 5කට අනුගත වෙන්න බැරිලා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වශයෙන් අපිට කිව්වා 227ක් රකින්න කියලා. ඔයත් අඬ කිව්වේ 5යි. ඒකෙන් 222ක් මඩු කරලා. බලන්නකෝ ඔයත් ගැන කොච්චර මානුෂීයවද බුදුහාඳුරු බල්ලා තියෙන්නේ. අපිට තියෙන ඒවෙන් 222ක් නැහැ. බුදුරජාණන් හැබැයි ඒකේ අනිත් පැත්තට අපිට පොඩි රැකවරණකුත් තියෙනවා. හාමුදුරුවෝ අතින් 7ක් කරනොත් 220ක් තියෙනවා. 27ක් කරනොත් 200ක් තියෙනවා. 127ක් කරනොත් 100ක් තියෙනවා. අපි හැමතිස්සෙම ගිහියට වැඩි උඩින්. බලන්න ඒකෙත් තියෙන රැකවරණේ. එනිසා බුදුහාඳුරු කියනවා මේ සදාචාරාත්මක අයිතියක් නැහැ කියනවා ගිහියට. පන්සිල් පද 5 රකින්න ගිහියට ඊට වැඩිය හැමතිස්සෙම ඉහළින් ඉන්න භික්ෂුවකට දොස් කියද්දි පරිස්සම් වෙන්න කිව්වා. කිව්වට කමන්නේ නැහැ. ඒ කියන්න බෑ කියන එක නෙමෙයි. දැන් මිනිස්සු සමහරලාට කියනවා මොකද අපිට බැරි. අපිටත් පුළුවන් ඒගොල්ලන්ට පුළුවන් කියන්න. හැබැයි ඉතින් රිටර්න් එක හම්බ වෙද්දි බරපතලයි. ඒ නිසා හරි පරිස්සමෙන් කරන්න ඕන ගනුදෙනු මේවා. ඒ නිසා පළවෙනිම කාරණේ බුදුහාඳුරු කෙනා කරන්න ඕන දේ තමයි සිල්වත් වීම. 2 සුඛා සද්ධා පතිට්ඨිතා. ඔබේ ශ්‍රද්ධාව ස්ථාවර කරගන්න. ශ්‍රද්ධාව නිසා දැන් අද ඔයත් මේ දානෙට ආවේ බුද්ධ පූජාව තිබ්බේ බණ අහන්නේ සියල්ල ශ්‍රද්ධාව නිසා. නැත්තම් බුදුහාඳුරු පිරිනොම් පාලා අවුරුදු 2500කටත් එහා ගිහිල්ලත් ඔයත් අද බුදුහාඳුරුගේ බණ අහන්න එකතු වෙනවා කියන්නේම ශ්‍රද්ධාව. බුදුහාඳුරු පිරිනොම් පාපු දවස මතක් වෙද්දි වෙසක් කූඩුවක් හදනවා කියන්නේම ශ්‍රද්ධාව නැහැ නේ. අපි අද ගොඩක් වෙලාවට කියනවා මේගොල්ලන්ට ශ්‍රද්ධාව නැහැ කියලා. බකට් එකක් එල්ලන්නේ ශ්‍රද්ධාව නිසා. ඒ බුදුහාඳුරු කෙරෙහි අල්ප මාත්‍ර හෝ ප්‍රේමයක්, ගෞරවයක් තියෙන නිසා. මතක තියාගන්න තාම ලෝකෙ මිනිස්සුන්ගේ ඒ ගෞරවය ආදරේ ඉවර වෙලා නැහැ. මම ඔයත්තන්ගෙන් ඒක තේරුම් ගන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. මේ ශාලාවේ ලයිට් එහෙම දාලා තියෙනවා. විදුලි බල්බේ ලෝකෙට හොයාගත්තේ කවුද? දන්නා? ශිෂ්‍යත්වන්ති ප්‍රශ්නය. බල්බ් එක ලෝකෙ පොඩි ළමයි හිටියනම් ටක් ගාලා කියයි. බල්බ් එක හැදුවේ කවුද? තෝමස් අල්වා එඩිසන්. නේද? එඩිසන් තමයි බල්බ් එක හැදුවේ. ලෝකෙට ඒ කියන්නේ ආලෝකය කියන එකක් ගෙනාවේ කවුද? එඩිසන්. හොඳයි. මේකට උත්තර දෙන්න. එඩිසන්නේ බල්බ් එක. එඩිසන්ගේ උපන්දිනේ කවද්ද? දන්න කෙනෙක් ඉන්නා? නෑනේ. එඩිසන්ගේ මන් දන්නෙත් නෑ. දැන් බල්බ් එක හැදුවේ එඩිසන්. එඩිසන් බල්බ් එක හදලා ලෝකෙට එළිය දුන්න. එඩිසන්ගේ උපන්දිනේට අපි බල්බ් කීයක් පත්තු කරනවද? බල්බ් පත්තු කරන්න තියා ඒ මිනිහා ඉපදුනේ කවද්ද කියලාවත් අපි දන්නේ නෑ. දැන් ලෝකෙට බල්බ් එක හදපු මිනිහාගේ උපන්දිනේට බල්බ් පත්තු කරන්නේ නැති අපි වෙසක් ලං වෙද්දි දාන බල්බ් ටික බලන්නකෝ. නේ මේ ඕස්ට්‍රේලියාවේ බල්බ් කීයක් විතර දාන්නද? එක පන්සලක ගත්තොත් ලක්ෂ ගාණක් නේ. ලංකාවේ පුරාවටම ගත්තොත් ලෝකේ පුරාවටම චීනේ, ජපානේ, කොරියාවේ, මැලේසියාවේ, සිංගප්පූරුවේ, ඊළඟට තායිලන්තේ, වියට්නාමේ, කාම්බෝජේ, බුදුහාඳුර වෙන්නේ ඇමරිකාවේ දාන ලයිට් හිතා ගන්න බෑ. ඔයත්තන්ට නිකන් මොකවත් හිතෙන්නේ නැහැ. බල්බ් එක හදපු මිනිහගේ උපන්දිනේට එකක්වත් පත්තු කරන්නේ නැති අපි බුදුහාඳුරගේ උපන්දිනේට බල්බ් පත්තු කරනවා. අපි බුදුහාමුදුරු ළඟ দমনය වෙච්ච මිනිස්සු. මම ගොඩක් වෙලාවට ලංකාවෙත් අහනවා මිනිස්සුන්ගෙන් මේ පුරුෂ ධම්මසාරති ගුණය ගැන පුරුෂයෝ দমনය කරන කවුද පින්වත්නි দমনය කරපු පුරුෂයෝ? උපාසකම්මලා කියන අඟුලිමාල, නාලාගිරි නේ. ඊළඟට තව කවුද? ආලවක. ඉතින් මං කියන අඟුලිමාල නම් හරි দমনය කරපු පුරුෂේ. නාලාගිරි තිරිසනෙක්නේ. ආලවක යක්ෂයෙක්. තව කවුද? එන්නෙම නෑ. ටේප් එක නවතිනවා එතන නේ. කොහෙන් ඇහුවත් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මේ ප්‍රශ්නේ ඇහුවත් අපේ අයත් කියන්නේ කවුද দমনය කරපු පුරුෂය? අඟුලිමාල, ආලවක, නාලා. එතනින් එහාට යන්නෙම නැහැ. හොඳයි දැන් මෙහෙම අහන්නකො. මෙහි සුද්දෙක් ඔයත් එක්ක කතා කරද්දි අහනවා උඹලගේ බුදුහාමුදුරන්ට පුරුෂ ධම්මසාරතිය කියනවා නේද? ඔව් කියනවා. අපිත් ඉතින් හරි උඩඟුයිනේ මාන්නක්කාරයෝ. ඒ පාර සුද්ද ඇහුවොත් ඇයි උඹලගේ බුදුහාමුදුරන්ට පුරුෂ ධම්මසාරතිය කියන්නේ? ඔයත් දෙන උත්තරේ මොකද්ද? පුරුෂයෝ দমনය කළා. එතකොට සුද්ද අහනවා කවුද උඹලගේ බුදුහාමුදුරෝ দমনය කරපු පුරුෂයෝ? අපි කියනවා අඟුලිමාල, ආලවක, නාලාගිරි. සුද්ද අනිත් පැත්තට මෙහෙම ඇහුවොත් අවුරුදු 45ක් ඉඳලා 3 දෙනාද දමනය කරේ කියලා. ලැජ්ජයි. ලැජ්ජයි මට නම්. ඔය සමහර චණ්ඩි ඉන්නවා ජීවිත කාලේ 20 30 දෙනෙක්ට ගහලා බය කරගන්නවා. ඉතින් උන් බුදුහාමුදුරන්ට වැඩි පුරුෂ ධම්මසාරතියනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේවා එක ගනුදෙනු කරද්දී පරිස්සම් වෙන්න.
පුරිස ධම්මසාරතිය කියන්නේ ඔය තුන් දෙනා දමනය කරපු නිසා නෙමෙයි. ඔය ඇත්තන්ට පුරුෂ ධම්මසාරතිය කියද්දි මාව මතක් වෙන්න ඕනේ. නේද? මමත් ඉතින් ලංකාවේ ඉපදිලා කණ්ඩ නැතුව මහණුනේත් නැහැ, අම්මා තාත්තා නැතුව මහණුනේත් නැහැ, ජීවත් වෙන්න විදිහක් නැතුව මහණුනේත් නැහැ, බූට් කාලා මහණුනේ. මම ඉගෙන ගත්තේ ලංකාවේ හොඳම ඉස්කෝලේ. කොළඹ රාජකීය විද්‍යාලය. කොළඹ විශ්වවිද්‍යාලේ උපාධියක් කරන අතරේ මම මහණුනේ. මම පුරුෂ ධම්මසාරතිය කියන ගුණයට අවනත වෙච්ච නිසා. බුදුහාමුදුර ළඟ දමණය උනේ කවුද කියලා මාව පෙන්න ඕනේ. ලංකාවේ ඉඳන් ඇවිල්ලා ඕස්ට්‍රේලියාවේ ධර්ම ප්‍රචාරය කරන හාමුදුරුවෝ ටික පෙන්න ඕනේ. ලක්වාසී ලෝවාසී මහා සංඝරත්නය පෙන්න ඕනේ. රැයලි වෙනකම් බුදුහාමුදුරන්ගේ නාමය සිහිපත් කරගෙන සිල් රකින්න උපාසක උපාසිකාවෝ සිහිපත් වෙන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ බණපදයක් තියෙනවා කිව්වහම එක් රැස් වෙලා බණ අහන මිනිස්සු මතක් වෙන්න ඕනේ. කිලෝමීටර් 100 ගණන් එහා පැත්තට ගිහිල්ලා භාවනා කරන උපාසක. ඔන්න පුරුෂ ධම්මසාරති ගුණයට අවනත වෙච්ච. අවුරුදු 2500ක් ගිහිල්ලත් ඒ වචනයට අවනතයි. ඒකනේ වෙසක් කූඩුව හදන්නේ. ඒකනේ සවුකොළ ටික අලවන්නේ. ඒකනේ බකට් එක නිකන් ඉන්න පුළුවන්. එසා මතක තියාගන්න සද්ධාව ස්ථාවර කර. ඔය තියෙන අල්ප මාත්‍ර ශ්‍රද්ධාව වෙනස් නොවන එකක් බවට පත් කරන්න. කොහොමද? ගල් කණුවක් වගේ වෙන්න. බුදුහාමුදුරුවෝ ධර්මයේ සංඝයා කවදාවත් මගේ ජීවිතෙන් ඉවතට යන්නේ නැහැ. එතෙන්ට එන්න. දැන් සමහර ලාවට මිනිස්සු පින්වත්නි ගොඩාක් දුරට මේ සමහර සිද්ධිවලදී තමන්ගේ ශ්‍රද්ධාව නැති කරගන්න. මිනිස්සු කියනවා මේ හාමුදුරනේ අපිට ශාසනය ගැන කලකිරෙනවානේ. ශාසනයේ තියෙන්නේ කලකිරෙන්න නෙවෙයි. සසර ගැනයි කලකිරෙන්න ඕනේ. නේද? සසරටයි කලකිරෙන්න ඕනේ. ශාසනයට කලකිරෙන්න එපා. පුද්ගලයෝ කරන වැඩ නිසා ශාසනය දිහා වෛර ඇහැකින් බලන්නත් එපා. පුද්ගලයෝ වැරදි. දැන් පෞගේ කාලේ සමහර ලංකාවේ සිද්ධියේ ඒ පුද්ගලයා වැරදි නම් වැරදි නීතියෙන් දඬුවම් දෙන්න. එච්චර. හැබැයි එහෙමයි කියලා සමස්ත පද්ධතියටම ගරහන්න යන්න එපා. ශාසනය තාම පිරිසිදුයි. ගුණවතුන් වහන්සේලා, සිල්වතුන් වහන්සේලා අදටත් මේ ශාසනය බබළුවමින් වැඩ ඉන්නවා. ඒ නිසා ගල් කණුවක් වගේ ශ්‍රද්ධාවන්තයෙක්. බුදුහාමුදුරන් කාලේ මිනිස්සු දේවදත්ත කරපු වැඩ නිසා ශාසනයට පහර දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියන්නේ ඊට වැඩිය ඔය වැරදි කරන එක්කෙනා දෙන්නා තුන් දෙනා නෙවෙයි තව බහුතරයක් මේකේ ඉන්නවා. මම දැක්ක ඊයේ පෙරේදා අපේ ලංකාවේ ඔය අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හඳුරු කෙනෙක් ලස්සන කතාවක් කියලා. හාමුදුරුවන්ට පහුගිය කාලේ වෛද්‍ය උන්වහන්සේ කතා කරලා ඇහුවලු පොලිස්පතිතුමාගේ හාමුදුරුවෝ කී දෙනෙක්ට නඩු තියනවාද? ඒ පාරකවලු 300 ගානකට හාමුදුරුවෝ නඩු තියෙනවා. ඒ පාරවල බරපතල අපරාධ තියන අය ඉන්නේ 40යි කිව්වලු. ඒ කියන්නේ බරපතල අපරාධ කියන්නේ ස්ත්‍රී දූෂණ, වංචා, ඔය වගේ ඒවා. අනිත් ඔය ඔක්කොම ටික තියෙන්නේ මේ ඉඩ කඩන් වලට, පන්සල් ඉඩම් අයිති කරගෙන ඒවට නඩු කියපු ඒවා ඕවලු. බරපතල වැරදි තියෙන්නේ හාමුදුරුවෝ හොරකම් කරපුවා, හාමුදුරුවෝ අපරාධ කරපුවා, හාමුදුරුවෝ ස්ත්‍රී දූෂණ කරපුවා, ළමා අපචාර කරපුවා. ඕවට තියෙන්නේ 40යි. එතකොට 40000ක් ඉන්න ශාසනයක 40යි කියන්නේ දශම ගානක් නෙපින්වත්නි. දශම ගානක් අල්ලගෙන මිනිස්සු බහුතරයට දොස් නගන මොනතරම් කැතදේ මනුෂ්‍ය සිත. එසා මතක තියාගන්න. පුද්ගල හුදකලා සිද්ධියක් වෙච්ච ගමන් අපි කරන්න ඕනේ හුදකලා සිද්ධියට අදාළව ප්‍රතිකාර කරන එක මිසක් ඒ මත අල්ලගෙන සමස්ත පද්ධතියටම ගහන එක නෙවෙයි. දැන් ගිහි සමාජයේත් ඉන්නවා අතරින් පතර ස්ත්‍රී දූෂණ කරන අය, ළමා අපචාර කරන අය, මත්පැන් බීලා පිසුන. අපි කිව්ව සියලු ගිහියෝ එහෙමයි කියලා. එන්න එපා පන්සල්. උඹලා ඔක්කොම ස්ත්‍රී දූෂකයෝ. එන්න එපා පන්සල්. උඹලා ඔක්කොම ළමා අපචාර. ගැලපෙන්නේ නැහැ. නිසා බුදුහාඳුරෝ කෙනෙක් ගල් කණුවගේ වෙන්න. ඒ පුද්ගලයන්ට පැහැදීමක් බුදුහාඳුරෝ අගය කළේ නැහැ. මං ඊයේ රාත්‍රියේ බෙරික්වල බණ කියද්දිත් කිව්වා. කවදාවත් මේ පුද්ගල නාම වලට පහදින්න එපා. අපි අහවලාගේ කට්ටිය, අපි මෙයාගේ කට්ටිය, අපි අහන්නේ යාගේ බණ විතරයි, මෙයාගේ බණ එතෙන්ට යන්න එපා. ඔයත් පහදින්න ඕනේ ශාස්ත්‍රෝරයට විතරයි. අපි ශාස්ත්‍රෝරු නෙවෙයි. අපි උන්වහන්සේගේ අනුගාමිකයෝ, අපි ශ්‍රාවකයෝ. භාග්‍යතුන් වහන්සේ විතරයි ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ සියල්ල දන්නාසේක, දකිනාසේක, අපි කිසිත් නොදන්නාසේක. අපි මේ කියන්නේ අපි උපදවාගත්ත ඥානයක් නෙවෙයිනේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ. එනිසා භාග්‍යතුන් වහන්සේට ඒ ක්‍රෙඩිට් එක දෙන්න. අද එහෙම නොදෙන පිරිසක් ඉන්නවා. අද සමහර ආල්ලා කියන මේ මගේ බණ නිසා තමයි මේ ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ. මං කියන බණ අහලා තමයි මේ ඔක්කොම හැදෙන්නේ. නෑ මේ බුදුහාමුදුරන්ගේ බණ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කෙරෙහි පැහැදවීමමයි වටින්නේ. ශ්‍රද්ධාව ගල් කණුවක් වගේ කරගන්න. 3 ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා කරන්න ඕන තුන්වෙනි කාරණය තමයි සුඛං පඤ්ඤාය පටිලාභෝ. ඔබ හොඳට ප්‍රඥාව පහළ කරගන්න.
බුද්ධියයි ප්‍රඥාවයි ඊළඟට උගත්කමයි ප්‍රඥා ඒවා වෙනස් ඈ. ගොඩක් අය හිතන් ඉන්නවා මේ ඉගෙන ගත්තා කිව්වහම ප්‍රඥාව පහළ වෙනවා. පහළ වෙන්නේ නැහැ. PhD එකක් කරත් සමහරුන්ට ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. සමහරුන්ට සමහර වෙලාවල් වලට මේ අඩුම ගානේ ප්‍රඥාව තියා සමාජ ඥානයවත් පහළ වෙන්නේ. දැන් මගේ පන්සලේ එකපාරක් ඔය මට මතකයි මම උඩ තට්ටුවෙන් ඇවිල්ලා පල්ලෙහා බලද්දි කාර් එකකට හේතු වෙලා යතුරක් කරකවනවා මිනිස්සේ සන්ග්ලාස් දෙකකුත් දාලා. මං ඇහුවා උඩින් ඇයි මහත්තයෝ දෙන්නේ කරන් එන්න කිව්වා. මං ඇහුවා බල්ලොද පූසොද? නැග්ග වාහනේට ගියා. මං ටිකක් හරි අමුතු චරිතයක්. එදා ඉතින් මට වාහන දැක්කාම සමහර ආන්ලා ඉන්න වාහන දැක්කම ගැහෙනවා බය වෙනවා. ඉතින් මං අහුවා බල්ලොද පූසොද? නැගලා ගියා. විනාඩි 10කින් විතර අල්ලපු පන්සලේ හාමුදුරුවෝ හරි වයසයි. උන්වහන්සේ මට කෝල් එකක් දීලා අහනවා මේ පඬිත හාමුදුරනේ අපේ දොස්තර මහත්තයාට බැන්නයි. මං අහුවා මොන දොස්තරයාද? ඒ පාරක නෑ දැන් දානෙට එක් කරන් යන්න ආව ඔබ වහන්සේ මේ බල්ලොද පූසොද කියලා ඇහුවා කියලා. දොස්තර මහත්තයාට තද වෙලා කිව්වා. මං කව නායකහාමී එක දොස්තර නම් ඉස්සෙල්ලා කියලා දෙන්න පන්සලකට ආපම හැසිරෙන විදිය. MBBS එකෙන් මට ඇති වැඩක් නෑ කිව්වා. නේද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වශයෙන් මම කියන්නේ බුදුබණ යා බුදුහාමුදුරන්ගේ අනුගාමිකෙන්න පන්සලකට ආපම හැසිරෙන්නේ දොස්තර නෙමෙයි පින්වන්දි මේ සාමාන්‍ය කම්කරුවක් දන්නවනේ පන්සලකට ආපුවම හාමුදුරු කෙනෙක් දැක්කම බොහොම කරුසර හාමුදුරනේ අපේ ගෙදර දාන්නේ ඔබ වහන්සලා දෙනමක් වඩම් මණ්ඩයි අපි බොහොම ගෞරවයෙන් යනවා මේ කඩෙන් හාල් පොල් 3-5 ගන්නවා වගේ දෙන්නෙක් අරන් යන්න එහෙම යන අයත් ඇති මං යන්නේ නැහැ පාර මං කිව්වා මගේ පන්සලේ ඉන්නව කොන්දොස්තරලා ඔయిత වැඩිය හොඳට පන්සලට ආපම හැසිරෙන විදිය දන්න මං එහෙම එකෙක් එවන්නම් ඔහෙට දොස්තරට මුණ ගස්සන්න කිව්වා අරනායකහතුරු ෆෝන් එක තිබ්බා. ඇයි මං එහෙම කියන්නේ මම මහාන වෙන්න කලින් අර මිලින්ද ප්‍රශ්නය කියන බණ පොත කිව්වා. මිලින්ද ප්‍රශ්නේ මිලිඳු රජුරු ග්‍රීසියේ හිටියා මෙනෑන්ඩර් කියලා රජේ. නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා බුදුහාමුදුරන්ගෙන් පස්සේ මේ ලෝකයේ දැනුම් ගබඩාවක් එකතු වෙච්ච තැන තමයි නාගසේන හාමුදුරන්ගේ ඔය මිලින්ද ප්‍රශ්නය කියන පොත. ඔයත් පොඩ්ඩක් හොයාගෙන කියවන්න. හරිම ලස්සන ප්‍රශ්න. අද ගොඩක් මිනිස්සුන්ට තියෙන දැවෙන ප්‍රශ්න වලට උත්තර දීපු තැන. මේ මිලිඳු රජුරු අහනවා නාගසේන හාමුදුරන්ගෙන් ප්‍රශ්න නාගසේන හාමුදුරුවෝ ලස්සනට උත්තර දෙනවා. උන්වහන්සේ රහතන් වහන්සේ නම. නාගසේන හාමුදුරන්ගෙන් අහනවා භික්ෂුව කියන්නේ කාටද? නාගසේන හාමුදුරුවෝ කියනවා භික්ෂුව කියන්නේ සිංහයාට. ඇයි කියලා අහපුවම කියනවා සිංහයා කොච්චර බඩගිනි වුණත් තනකොළ කණ්ඩ යන්නේ නෑ මස්මයි කන්නේ. භික්ෂුවත් එහෙමයි. ප්‍රත්‍යලාභය කොච්චර දෙනවා කිව්වත් ගිහියන්ට ඉසනවන්නේ නෑ. තමන්ගේ සීලය ඊට වැඩිය උසස් කොට සලකලා ඉන්න පිරිසක්. මං ගෝ ඒ නිසා මමත් මිලින්ද ප්‍රශ්නේ කියපු හාමුදුරු කෙනෙක්. නිසා මම නම් ඌවට නැවෙන්නේ නෑ කියලා. මතක තියාගන්න. අදටත් මේ ශාසනයේ සිංහයෝ ඉන්නවා මස් කන. ඔය අතරින් පතර තනකොළ කන එකෙක් දෙන්නෙක් ඉන්න නිසා තමයි මේ බැනුම් ගහන්නේ හාමුදුරුලා. තාම ශාසනයේ සිංහයන්ගෙන් අඩුවක් නෑ. ඒක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ අපි ගනුදෙනු කරත්. ඒ කියන්නේ උගත්කම නෙමෙයි පින්වත්නි ප්‍රඥාව කියන්නේ. පුංචි කාලේ ඉඳන් දරුවන්ට දෙන්න ඕනේ ප්‍රඥාව. කොහොමද ප්‍රඥාව හදාගන්නේ ධර්මානුකූලව? ළමයින්ට හැමතිස්සෙම කියලා දෙන්න මේක හොඳ මේක නරක. මේ කුසල් මේ අකුසල්. මේ කල යුත්ත මේ නොකල යුත්ත. දීර්ඝ කාලයක් කිරීමෙන් මේක තමයි යහපත මේක තමයි අයහපත. පුංචි කාලේ ඉඳන් කියලා දෙන්න. ඒ කියලා දීම තුල තමයි පින්වත්නි දරුවගේ ප්‍රඥාව ගොඩ නැගෙන්නේ. කර්මයේ කර්මඵලයේ පිළිබඳ විශ්වාස පොඩි කාලේ නම් කියලාද යං කම්මං කරිස්සාමි අපි මොනවා හරි කරනවාද කල්යාණම් වා පාපකම්ම හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් තස්ස දායාදෝ භවිස්සාමි තීකේ ප්‍රතිඵලය අපිට ලැබෙන ළමයින්ගේ ඔළුවේ කන්සෙප්ට් තියෙනවා විද්‍යාවෙන් ඉගෙනගෙන ඒවා ධර්මයට ගලපන්න ළමයි ඉගෙන ගන්නවා නිව්ටන්ගේ තුන්වෙනි නියමය every action has a reaction කියලා. උන් ඉගෙන ගන්න මේ විශාලත්වයේ දිශාව පිළිබඳ සංකල්ප විතරයි ඒවා කියලා දෙන්න ධර්මයේ බුදුහාමුදුරුවෝ ඊටත් වැඩිය හොඳට ඕකම තමයි කිව්වේ කිය. යං කම්මං කරිස්සාමි අපි මොනවා හරි කරනවාද කල්යාණම් වා පාපකම් හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් තස්ස දායාදෝ භවිස්සාමි ති රිටර්න් එක අපිට එනවාම තමයි. දරුවන්ට පුංචි කාලේ ඉඳන් කියලා දෙන්න සසරේ දිගපල. ඔය සතෙක් දැක්කම ගලක් අරන් ගහලා එලවන්න කියන එක නෙවෙයි අපි සසරේ කොච්චර සත්තු වෙලා දුක් විඳලා ඇද්ද පුතේ තාම ගැලවිලා නැහැ. මනුස්ස ජීවිතයක් ලැබිච්ච අපි මෙතනින් උඩට යනවා මිසක් තව පල්ලෙහාට යන්න නෙවෙයි උත්සාහ කරන්නේ. අවබෝධය කියන්නේ ඕකයි. ප්‍රඥාව කියන්නේ ඒකයි. එතකොට කවදාවත් ළමයි පින්වත්නි පව් කරන්නේ නැහැ. අකුසලයේ දෙන්නේ නැහැ. සසර දුකටපත් කරගන්නේ නැහැ. ප්‍රඥාවම පහළ වෙන ආකාරයට කටයුතු කරන්න. උගත්කම දුන්නා කියලා එතනින් රැකෙන දෙයක් නැහැ.
උගත්කම දුන්නාම එයා එයාගේ ජීවිතේ කණ්ඩ බොණ්ඩ ටිකක් හොයාගනි. එතනින් එහාට සමාජ පැවැත්මකට උගත්කම උපකාර වෙන්නේ නැහැ. සමහර බල්ලොත් ඉන්නවනේ උගත්. දැකලා නැද්ද? මම දැකලා තියෙනවා. ගණන් හදන බල්ලෝ ඉන්නවා. ඊළඟට මත්ද්‍රව්‍ය හොයන බල්ලෝ ඉන්නවා. නේද? රහස් මේ CID එකේම බල්ලෝ ඉන්නවා. හරි උගත් මිනිසුන්ටත් වැඩිය බුද්ධිය තියෙනවා. බල්ලොත් ඉන්නවා උගත්. අලියැත්තුත් ඉන්නවා උගත්. නේද? සමහර අලියැත්තු ඉන්නවා පාවඩේලනකම් ඇවිදින්නේ. පාවඩේටමයි අඩිය තියන්නේ. කරඬුව ලෙහුනහම කරඬුව මේ එහෙම්මම ඉන්න. දැන් මගේ පෙරහැර තිබ්බේ ගිය මාසේ 23 කරඬුව රන්සිවිගේ බැන්දා. බඳින වෙලාවෙන් මං කෝ ඔක හරියට ආවේ නැහැ. ඔක ලෙහෙයි කියලා. නමුත් ඉතින් මේ ඒගොල්ලෝ කිව්වා නෑ නෑ හරි ස්වාමීන් වහන්සේ කියලා. අඩි 10ක් ගියේ නෑ කරඬුව ලෙහුණා. ලෙහුණා කියලා දැනගත්තේ කොහොමද? ඇතා නවතිනවා. එයා යන්නේ එයාට හොඳ බුද්ධියක් තියෙනවා පළපුරුදුකාරයෙක් නම් එයා දන්නවා දැන් ලෙහුණා තව අඩියක් හරි තිබ්බොත් මේක වැටෙනවා. කොච්චර ඇද්ගව කෑ ගහුවත් එහෙම යන්නේ නැහැ. ඒක තමයි එයාගේ බුද්ධිය. නිසා සත්තුන්ටත් උගත්කම් දෙන්න පුළුවන්. තිරිසන් ලෝකෙත් උගත්කම් තියෙන සත්තු ඉන්නවා. ඔයත් දැකලා තියෙන කම් කිව්වහම එනවා, ගෝ කිව්වහම යනවා, සිට් කිව්වහම ඉඳ ගන්නවා, ස්ලීප් කිව්වහම බුදිය ගන්න. මම බණකට ගිහිල්ලා හාමුදුරු මා එක්ක කතා කර කර ඉඳලා කොහේ එහෙනම් බණ පටන් ගන්නවද? මං හා කිව්වා. ලොකු පුතා එහෙනම් යම් බණ අහන්න කිව්වා. මම බැලුවා මටද කිව්වේ කියලා. බැලින්නම් මගේ ළඟ හිටපු බල්ලා නැගිටලා යනවා මට කලින්. ලොකු පුතා කියන්නේ බල්ලාට. මම බණට ගිහිල්ලා ඉඳගත්තාම ලොකු පුතත් ඇවිල්ලා ඉඳගත්තා වොම. ඇවිල්ලා ඔළුව තියාගෙන එකගේ පාඩුවේ හිටියා. මම බණ ඉවරලා බෙමන්නේ අභිවාදන සීරීස ගාතාව කියලා හොඳයි තෙරුවන් සරණයි කියලා මම නැගිටින්න කලින් ලොකු පුතා නැගිටලා මටත් කලින් යනවා පන්සල් ගෙට. ඔන්න උගත් බල්ලු. ඒ හාමුදුරු ට්‍රේන් කළා. මට කියනවා හවස බුදුන් වඳිද්දි බුද්ධ පූජාව පූජා කරාට පස්සේ ඉඳ ගන්නවලු ගාථා කියලා ඉවරුණාට පස්සේලු බල්ලා නැගිටින්න. නේ උගත්කම්. උගත් බල්ලෝ ඉන්නවා, උගත් අලියෝ ඉන්නවා, උගත් සත්තු ඉන්නවා. එසා මේ ළමයි උගත් කරනවා කියන එක මහ ලොකු එකක් නෙවෙයි. මෙතන ඇතිනේ ඕන තරම් මේ බයොලොජි කරපු අය පැවුලෝගේ පරීක්ෂණ, තෝන්ඩයික්ගේ පරීක්ෂණ, ස්කිනර්ගේ පරීක්ෂණ නේ. බල්ලෙක්ට පින්වත්නි සීනුවක් ගහලා මස් කන්න දෙනවා. ඊට පස්සේ කාලයක් යද්දී මස් නොදුන්නා සීනුව ගහද්දී කටින් කෙල පෙරෙනවා. උත්තේජ වලට ප්‍රතිචාර. අධ්‍යාපනය කියන්නේ ඒකයි. උත්තේජ වලට ප්‍රතිචාර දක්වන උගත්කම් ඉතින් ඕන කෙනෙක්ට දෙන්න පුළුවන්. ලෝකේ සමාජ විද්‍යාඥයෙක් මට කවුද කියලා මතක නැහැ. එයා කියනවා ඕනෑම දරුවන් දුසිමක් මට දෙන්න. ළමයි 12 දෙනෙක් දෙන්න ඕනම පවුල් පසුබිමකින්. හැබැයි ඉතින් එයාට බාර දෙන්න ඕනේ. එයා කියනවා මගේම පර්යේෂණාගාර වලට දාලා මගේම ක්‍රමවේද ඔබට ඕනේ දොස්තරලා 12ක්ද දොස්තරලා 12ක් දෙන්න. අවුරුදු ගානකට පස්සේ. ඉංජිනේරුවෝ 12ද ඉංජිනේරුවෝ 12ක් දෙන්න. ගුරුවරු 12ද ගුරුවරු 12ක් දෙන්න. ඒව මේ වෘත්තීය නිපුණතා. ඕන කෙනෙක්ව එතෙන්ට ගෙනියන්න පුළුවන්. හරියම උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන්. හැබැයි හැමෝටම ප්‍රඥාව දෙන්න බෑ. හැමෝටම සසර අවබෝධය දෙන්න බෑ. බුදුහාඳුරු කියන නිසා පොඩි කාලේ ඉඳන් දෙන්න ප්‍රඥාව, ධර්මය, සුඛම් පඤ්ඤාය පටිලා. අන්තිම එක පාපානං අකරණ සුඛං. ඔබ පව් නොකර ඉන්න කිව්වා. පව් කිරීමෙන් සසර දුක් ගැහැට වැඩි වෙන්නෙම අපිටමයි. සසරේ නිසා පව් වලින් තොර වෙච්ච ජීවිතයක් ගත කරලා ඔබට තියෙන්නේ පව් පහයිනේ පන්සිල්නේ. ඒ පහෙන් ගැලවිලා ජීවත් වෙන්න ඔය පව් කරාම මෙලොවත් අප්සෙට්, පරලොවත් අප්සෙට්, නිවනත් ටික ටික දුර වෙනවා. දැන් අපි බොහොම සරලව ගත්තා. ප්‍රාණඝාතය කරොත් පින්වත්නි මොකද වෙන්නේ? මෙලොව අප්සෙට්නේ. දැන් අපි හිතමුකෝ මිනිස්සු මිනි මරනවා. තව කෙනෙක් ඝාතනය හැමදාම ඉන්න වෙන්නේ බයි. ඔය ලංකාවේ ඉන්නවා නේද එක එක මේ චණ්ඩි ලෝකේ හැමතැනම හැංගි ඉන්නේ. ලංකාවේ චණ්ඩින්ට ගොඩක් තියෙන එළවලු නම් වම්බොට්ටා කියනවා, වැටකොළුවා කියනවා, පතෝලයා කියනවා නේද? අමුතු නම් ඒ නම් ඔයත් අහලා ඇති. ඒගොල්ලෝ නෑනේ. එක දවසකට මැලේසියාවේ, එක දවසකට සිංගප්පූරුවේ, එක දවසකට ඩුබයි. චණ්ඩි නම් ඉන්නේ පැයලි පිට. නේද? හැංගි ඉන්නේ. මරබිය. කොයි වෙලේ තියයිද දන්නේ නැහැ. කොයි වෙලේ ඔලු කට්ට කුඩුවේද. ඒගොල්ලෝ විතරක් නෙමෙයි නෝනවත් හංගනවා, ළමයින්වත් හංගනවා. උන්ටත් හරියම විදියට ජීවත් වෙන්න නෑ. ප්‍රාණඝාතයේ ආනිසංශ මෙලෝදිම විඳවන. මිනිසු මිනි මරුවා කියනවා, හිරේ විලංගුවේ යනවා, පොලිසියෙන් ගුටි කන. මෙලෝ ඉවරයි. පරලෝ අංග විකලය වෙනවා, අපඝාතය වෙනවා, අඩු වයසින් මැරිලා යනවා, අල්පායුෂ්ක ජීවිත. පරලොවත් ඉවරයි. අදින්නාදානයේ ප්‍රතිඵල හොරකම් කරාම හොරා කියනවා, ගුටි කනවා, හිරේ විලංගුවේ යනවා නේ. ඊළඟට පරලොවදී තමන්ව කාවත් විශ්වාස කරන්නේ නැහැ. ලැබෙන දේ රැක ගැනීමට නොහැකි ස්වරූපයක් අත් වෙනවා. සමහරු කියන හැමදාම මං රැවටිලානේ ස්වාමීන් වහන්සේ මාව රවට්ටලා. ඇයි? අනුන්ගේ දේ කඩා වඩා ගැනීමේ ප්‍රතිඵල.
පරලෝකෙදිත් එහෙමයි. කාමයේ වර්ධව හැසිරීම මෙලෝදි ප්‍රතිපල. දරු පවුල නැති වෙනවා, බිරිඳට ස්වාමියා, ස්වාමියාට බිරිඳ නැති වෙනවා, දෙමව්පියන්ට දරුවෝ, දරුවන්ට දෙමව්පියෝ නැති වෙනවා. මහා භයානක ලෙඩ දුක් රෝග, ලිංගික රෝග, සමාජ රෝග පැතිරිලා මෙලෝ වශයෙන් විනාශ වෙනවා. පරලොවත් එහෙමයි. ආනන්ද හාමුදුරුවෝ ලස්සන කතාවක් කිව්වා බුදුහාමුදුරනේ කාම අපචාරණම් භයානකයි. බුදුහාමුදුරුවෝ මොකද ආනන්ද? නෑ ඉතින් කාගේවත් ඒව නෙවෙයි මගේම අත්දැකීමක්. මොකද්ද කියලා අහපමුකෝ මමත් පෙර භවයක සිටුවරයෙක් කියලා හොඳට සල්ලි තියෙන නිසා ගෙදර නෝනා කෙනෙක් ඉදිද්දි දකින්න ගෑනු එක්ක කාමයේ වර්ධව හැසිරුණා සල්ලි දීලා. විපාකයේ බරපතලයි. මොකද උනේ කියලා අහපමුකෝ ආත්ම භාව ගණනාවක් ගණිකාවක් වුණා. ආත්ම භාව ගණනාවක් නපුංසකෙක් වුණා. ආත්ම භාව ගණනාවක් ලිංගික අවයව කුණු වෙලා මරණයටපත් වුණා. තිරිසන් යෝනියේ ඉපදුනා නම් ඒ සෑම භවයකම කරෑමීම නිසා වේදනාවටපත් වෙනවා. කරත්තේ බඳින්න කලින් පුස් බවටපත් කරනවා. රුසන කෝස තලලා වේදනාවටපත් කරලා ස්වාමිනී මං මහා පුදුම දුකක් වින්දා. ඒ නිසායි කාමපචාරයේ භයානකයි කියන්නේ. මෙලොව පරලොව දෙකම දුකින්. බොරුවත් එහෙමයි, මත්පැන් මත්ද්‍රව්‍ය පානයත් එහෙමයි. ඒ නිසා බුදුහාඳුර කියනවා පාපානං අකරණං සුඛං. පව් නොකර ඉන්න සැපයක්. කොහොමද සැප ලැබෙන්නේ? මෙලොවත් සතුටින් ඉන්න පුළුවන්. හරි සැහැල්ලුයි පින්වත්. ඊළඟට පරලොවත් සැපයක්. දැන් ඔය ඇත්තන්ට මම ඒකෙන් කියන්නේ මේ බණ අහපු ගමන් ටක් ගාලා වෙනස් වෙන්න කියලා. එහෙම බෑ. ටිකෙන් ටික අපේ ජීවිතවල ಗುಣධර්ම වගා කරගන්න උත්සාහ කරන්න. අද වෙනකන් වැරදුනා නම් වැරදිච්ච තැන තේරුණා නම් තේරිච්ච තැනින් එළියට එන්න උත්සාහ කරන්න. බුදුහාඳුරගේ දර්ශනය තුල ඔබට දෙන ලොකුම chance එක මොකද්ද? මෙච්චර කාලයක් වැරදුනා නම් වැරදි කියලා තේරුණා නම් ඒ මොහොතේ ඉඳන් හැදෙන්න. මොල කොච්චර ආදර්ශමත් ගුරුවරයෙක් උන්වහන්සේ කියනවා වරද හැමදාම කළ යුත්තක් නෙවෙයි. කවුරු වැරදි කළත් වැරදි හදාගත්ත මිනිස්සු වටිනවා. දැන් ඔයත්තන්ට මෙච්චර කල් වැරදුනා නම් පුළුවන් තවත් තියෙනවා. හෙට අරුණ උදා වෙද්දී මං අලුත් මිනිහෙක් කියලා හිතන්න. ඒක තමයි වටිනාකම. පසුතැවීමට බුදුහාමුදුරන්ගේ දහම තුළ කිසිම ඉඩක් නැව. සමහරු කියනවා නේ අනේ සයන්ස් අපි ඉතින් මොනවා කරත් වැඩන්නේ. අපි පව් වලින් වැහිලා ඉන්නේ. අපි කරපු පව් ඔබ වහන්සේලා දන්නවනම් අපිට කවදාවත් ඔය ප්‍රතිඵල නැහැ. එහෙම එකක් නැහැ. 999ක් මරපු මිනිහත් නිවන් දැක්කන්නම් අවුරුදු 50ක් මිනිසුන්ගේ බෙලි කපාපු තම්බදා ටිකයටත් ධර්මයේ පහස ලැබුණා නම් ජීවිත කාලෙම වල්කම් කරපු ගණිකාව අම්බපාලිත් නිවන් දැක්කනම් ඔබට බැරි කමක් නැහැ. නිසා බුදුහාමුදුරන්ගේ රැකවරණේ බුදුහාමුදුරන්ගේ ආශිර්වාදය ඒ සියල්ලක්ම ධර්මයේ පහස ආශිර්වාදය ආර්ය මහා සංඝයාගේ කල්යාණ මිත්‍රත්වය ඔබ කෙරෙහි අදටත් තියෙනවා. ඒක හෙටටත් එහෙමමයි. එනිසා බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ මනුෂ්‍ය වෙලා ඔබ ඉපදිච්ච වෙලාවේ අසකනාසයේ දිව ශරීරයේ මනස පිරිසිදුව තියෙන වෙලාවේ අංග විකල නැතුව මන්ද බුද්ධික නැතුව ඉපදිච්ච වෙලාවේ බුදුබණ ඇහෙනකොට ජීවත් වෙන්න සුදුසු තැනක වාසය කරන වෙලාවක ඔයත් ඔය ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන්න. ඉතින් කරුණු 12 ආයි මතක් කරනවා. මොනවාද පළවෙනිම එක? හොඳ කල්යාණ මිත්‍රයෝ ටික. මම අර මුලින් කිව්වා නිකන් නමට යාළුවෝ නෙවෙයි. මගේ ඉස්කෝලේ එක තාත්තා කෙනෙක් ලස්සන කතාවක් කිව්වා. මේ පුතා කිව්වලු දැන් Facebook එකේ මට ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා 5000ක් කියලා. 5000 කියන්නේ ලිමිට් එකක් දැන් පයින් ඩවුන් වෙන අලුත් එකක් හදන්න එපා. සා ෆ්‍රෙන්ඩ්ස්ලා 5000. තාත්තා ගෝල වැඩක් නැහැනේ ආච්චි මැරිච්ච වෙලාවේ පෙට්ටිය උස ගන්න හතර දෙන්නේ නැහැනේ කියලා. ඕක නේද ඇත්ත යාළුවන්ගේ ස්වරූපය. Facebook එකේ ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස්ලා අපේ 5000යි ඔය සමහරු ගියා ඕන තන රට වටේ යාළුවෝ කියනවා. කරදරයක වැටිලා බලන්නකො කී දෙනෙක් ඉන්නවද කියලා. අපිට පින්වත්නි මේ බබලන කාලෙට ඕන තරම් ඉන්නවා නේද? උදාහරණ ලෝකේ ඕන තරම් හිතා ගන්න පුළුවන්. බලේ තියෙන කාලේ අර නන්දාමල්නිගේ සින්දුවකක් තියෙනනේ පූජාසනේ ඔබ හින්දුවා ඔබට පුදන මේ ලෝකෙමයි හෙට ඔබට එරෙහි නැගිටින්නේ. ඒකේ මැද හරියේදී ලස්සන කතා. ඉසුරින් කිත්‍යසසින් සපිරුණුදා ලෝභ පාමුල හඬා වැටේ. ඉසුරින් කිත්‍යසසින් පිරිහුණුදා ලෝභ හිස මත කඩා වැටේ. ඉසුරින් කිත්‍යසසින් සපිරුණුදා ඔබගේ බැනුමත් ගීයක් වේ. ඉසුරින් කිත්‍යසසින් පිරිහුණුදා සිනාසුනත් ඒ වරදක් වේ. ඕක තමයි ලෝකයේ යථාර්ථය. ඒ නිසා අපි ළඟ ඔය ඉන්න ඔක්කොම සල්ලි තියනකම් විතරයි. කණ්ඩ තියනකම් විතරයි, බොණ්ඩ තියනකම් විතරයි. අපේ ලස්සන තියනකම් විතරයි. අපේ වටිනාකම් තියනකම් ඔබ අසනීප වෙච්චකම් පිළිකාරෝහලට ගිහිල්ලා බලන්නකෝ. කොච්චර මිනිස්සු අසරණ වෙලා ඉන්නවද? මිතුරෝ පිරිවරාගෙන කාපු බීපු මිනිස්සු අවසානයේ කවුරුත් නැහැ පින්වත්. ජීවිතේ යථාර්ථය එකයි. මට පිළිකාරෝහලේදී
ලස්සන පාඩම් උගන්වලා තියෙනවා බොහෝ අය. ඒ පාඩම් කියලා කියන්නේ මමත් ඔය කොරෝනා වලට කලින් මාසයකට දවසක් විතර යනවා ගිහිල්ලා පිරිත් නූල් ටිකක් ගැට ගහලා කතා කරලා ආශිර්වාද කරලා එනවා. මොකද ජීවිතේ දකින්න හොඳ තැන්. සමහර වෙලාවට ඒවා කිව්වහම මිනිස්සු කියනවා අපෝ ඔය ඉතින් යන්න සුදුසු තැන් ඕවා මේ යන්න ඕන තැන් නෙවෙයි කියලා. නේද? නමුත් ජීවිතේ එකපාරක් හරි අපි මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න ওই තැන් වලට යන්න ඕනේ. ගියාම අපිට තේරෙනවා මේ ભેදයක් නැහැ. නළු නිළියෝ ඉන්නවා, ගායක ගායිකාවෝ ඉන්නවා, හාමුදුරුවෝ ඉන්නවා, වාදස්ලා ඉන්නවා, ගුරුක්කල්ලා ඔක්කොම එතන ඉන්නවා. දොස්තරලත් ඉන්නවා. ඔක්කොම ලෙඩ රෝග හමුවේ පොදු නියමයකට මුහුණ දීලා. මං ගියේ විශ්වවිද්‍යාලයට මං ඇතුල් වෙද්දී අපිත් එක්ක හිටිය බොහොම කඩවසම් තරුණේ. එයා ඉතින් අර විලාසිතා ගොඩාක් කරපු තරුණේ. විශ්වවිද්‍යාලයේ අවසාන වසරේදී මට කෙනෙක් කිව්වා ගායනහන්ස අර අහවලා ලෙඩ වෙලා බලන්න යන්න. මං කිව්වා හා යන්න. ගියේ පිළිකාරෝහලට පින්වත්නි. මං යද්දී අර විශාල ශරීරයක් තිබ්බ තරුණයා ඇඳක වැතිරිලා ඉන්නවා. මං එතෙන්ට යද්දී දොස්තර මහත්තයෙක් කතා කරාම විස්තර අහලා මං අහුවා දොස්තර මහත්තයෝ අරයට මොකද? ඒ පාරකවනේ සයන්හන්ස මේ අක්මාවේ පිළිකාවක් හැදිලා ආවේ. ඒක ගොඩක් පැතිරිලා. අපි කරන්න පුළුවන් ප්‍රතිකර්ම කරා. දැන් ටිකක් අමාරු තත්ත්වයක ඉන්නේ. ඉතින් මේ දැන් අපිට ඊට වැඩිය දෙයක් කරන්න අමාරුයි කියලා. එයාගේ මේ අවයව පෙනහළු ඔක්කොටම පැතිරිලා තියෙනවා. ඉතින් ඒ පාර මට කිව්වා සීකල්පනාව තාම හොඳට තියෙනවා ඔබ වහන්සේ කතා කරන්න කියලා. මම ළඟට ගිහිල්ලා බිමන්නේ ඇත්තටම ඉතින් මට කතා කරන්න දෙයක් නැහැ. මම දන්නේ නැහැ එයා ධර්මයේ ගැන කොච්චර අවබෝධයක් තියනවද කියලා. මම ළඟට ගිහිල්ලා එයාට කිව්වා ඔයා චිත්‍රපතක් වගේනේ කියලා. ඇයි එහෙම කිව්වේ? කොල්ලගේ හැම තැනම පච්ච කොටලා බෙල්ලේ, අත් දෙකේ, කකුල් දෙකේ, පපුවේ ඔක්කොම විලාසිතාවක් විදියට. ඒක නරකයි කියනවා නෙවෙයි. සමහරු ඉන්නවනේ හරි විලාසිතාවලට. ඉතින් මං ගෝ එයා චිත්‍රපතක් වගේනේ කියලා. කොල්ලා මට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට කවුරුත් කිව්වේ නෑලු ජීවිතේ තරුණ කාලේ උඹ අවුරුදු 25 වෙන්න කලින් මැරෙයි කියලා. කවුරුත් කිව්වේ නෑලු. මම හිතුවේවත් නෑලු. ඉතින් මං හව දැන් මොකද්ද ප්‍රශ්නේ? එතකොට කිව්වා මට හරි බයයි මැරිලා කොහේ යයිද කියලා. මං කිව්වා එහෙම හිතෙන්න හේතුව. ඒ පාර ගම මං හොඳයි කියලා සම්මත දෙයක් කරලා නෑ. එයාගේම වචන වලින් කියන්නම් එයා කිව්වා මං තැන් වල බිබී ඇවිද්දා ගෑනු පස්සේ ගියා. ඔච්චරයි කලේ කිව්වා. එහෙම නැතුව හොඳයි කියලා සම්මත කිසි දෙයක් මගේ ඔළුවට එන්නේ මගේ ඔළුව විකාර වෙලා කිව්වා. කියලා මගේ අතින් තද කරගෙන කිව්වා අනේ හාමුදුරනේ මට බයයි මම මැරිලා කොහේයිද කියලා. මම මැරිලා කොහේයිද කියලා මට බයයි කිව්වා. මං ඒ පාර පින්වත්නි කිව්වා නෑ එහෙම හිතන්න එපා. ජීවිතේ හැමතිස්සෙම සුභවාදීව දකින්න මෛත්‍රී භාවනාව වඩන්න. ඔයා හැමතිස්සෙම බුදුහාඳුර ගැන සිහිපත් කරගෙන බුදු ගුණම සිහිපත් කර ජීවිතේ කල්ගත කරන්න ඔය ලෙඩේ සුවපත් වෙයි කියලා. ඉතින් මට ඒ කොල්ලා එහෙම කියද්දි මං කොහේයිද කියලා මට බයයි හාමුදුරනේ කියද්දි මගේ ඔළුවට ආවේ සුත්ත නිපාතේ බණපද. ඇත්තටම මමත් පෞද්ගලිකව ජීවිතය ගැන ගැඹුරින් හිතන්න පටන් ගත්ත දවසක්. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා තියෙනවා කාමේසු ගිද්දා පසුතා පමුල්ලා කාමයන්ට ලොල් වෙච්ච අය පසුතැවිලි වෙනවලු මුලාවටපත් වෙනවලු මරණ මංචකයේදී. අවධානියාතේ විසමේ නිවිට්ටා. තමන් ගත කරපු විසම ජීවිතය ගැන අවධානමකටපත් වෙනවා. මොකක්ද අවදාන? දුක්ඛූ පනීතා පරිදේවයන්ති අඬනවා දොඩනවා වැළපෙනවා ශෝක කරනවා කිංසූ භවිස්සාමිතෝ චුතාසි. අනේ මෙතනින් චුත වෙලා කොහේ යයිද දන්නේ නැහැ කියලා. ඉතින් බුදුහාඳුරු කිව්වේ ඔක පාලියෙන් අර කොල්ලා කිව්වේ සිංහලෙන් කොහේ යයිද දන්නේ නැහැ කියලා. සා ලෝකේ යථාර්ථය හොමයි. කොල්ලා මැරුණා. මැරිලා ජීවිතේ පින්වත්නි අපිට ලස්සන පාඩමක් කියලා දුන්නා. මම මල ගෙදරට ගිහිල්ලා කල්පනා කරා මෙච්චර ලස්සන රූප සම්පත්තියක් ලැබලා විශ්වවිද්‍යාලයට එන්න තරම් දැනුම් සම්පත්තියකුත් ලැබලා පවුලේ එකම කොල්ලා හොඳ වැදගත් පවුලක ඒ සියල්ලම බවමින් කර්මය ඉස්මතු වෙනවා. ඒ නිසා ලෝකෙ පින්වත්නි අවබෝධයයි නොදැනුවත්කමයි අපි තේරුම් ගන්න ඕනේ. නොදැනුවත්කමින් ගැලවිලා අවබෝධයට යන්න උත්සාහ කරන්න ඕනේ. මම තව එකම එක අත්දැකීමක් කියලා මේ බණ ඉවර කරමු. මොකද්ද කතාව? ඒකත් ওই වගේම කතාවක් තරුණයෙක් සම්බන්ධ. මේ දෙන්නගේ ජීවිත දෙක ගලපපුවාම ඔයත්තන්ට පුළුවන් ජීවිතය පිළිබඳව යම් දෘෂ්ටියක් ඔලුවට ගන්න. නේද? මේ එක තරුණේ එයා ජීවිතේ විලාසිතා කර හිටියා. නමුත් ධර්මයේ නැතිකම නිසා පීඩාවයි. තව අවස්ථාවක් මගේ මේ බණ ගොඩක් වෙලාවට මම මේ කියන කතාව නම් පෞගේ කාලේ ගොඩක් ඔය වෛරල් වෙලා ගියා. මිනිස්සු ගොඩක් ඕක අහලා තිබ්බ කතාව. මම කොළොන්නාවේ පන්සලේ ඉන්න කාලේ ගාල්ලේ බෞද්ධ මධ්‍යස්ථානය කියලා පන්සලකින් මට ආරාධනා කළා මේ බණකට.
ඉතින් මම බනට හා කියලා එන්නම් කියලා එහෙම වාහනයක් එවනවා කිව්වා. අපේ නායකහරු මට කිව්වා වාහනේ ඇවිල්ලා බනට යන්න කියලා. ඉතින් හවස වාහනේ ඇවිල්ලා ගිහම මං එළියට ආවා. මට රියදුරා දැක්කම බන එපා වුණා. බන එපා වුණේ ඒකගේ මේ වම් පැත්තේ කන 6 තැනකින් විදලා තිබ්බා. ඇයි බඹ උඩත් ඉදලා නිකට යටත් ඉදලා බෙල්ලේ අතපය අර යකඩ චේන් දාලා නේද දැක්කම හරි බයයි මුළු ඇඟේම ඒත් පච්චකොට කළු කොල්ලෙක් නේද දැක්කම මට බන එපා වුණා. ඒ ඇති වෙච්ච පිළිකුල නිසාම මං හිතාගත්තා මං කතා කරන්නේ නැහැ කියලා. අනිත් එක වැස්ස දවස් වස් කාලේ යන්නත් බය අර යකඩ ගොඩට හෙනයක් හරි ගැහුවොත් මාත් ඉවරයි. එච්චරට යකඩ ඇඟේ ඉල්ලලා ඉතින් බොහොම බයෙන් වාහනේට නැගලා මං ගාල්ලට යනකම් පින්වත්නි ෆෝන් එක එව්වා. ඔබන් එකක් නැහැ මගේ ෆෝන් එකේ. හැබැයි ගාල්ලට යනකම් ඔබ අර පිළිකුල නේද මෑත් එක්ක කතා කරන්න වෙයි කියන පිළිකුල. ගාල්ලට ගිහිල්ලා මං බන කියලා මට ඒ පන්සලේ හාමුදුරන්ටත් කියන්න හිතුණා මොකෙද්ද මේ එව්වේ කියලා. නමුත් මගේ කටත් පරිස්සම් කරගෙන ආයි වාහනේට නැග හේතු එයා එක්කම එන්නත් එපා. ඔය හයිවේ එකේ කේන්තියට කොහෙට හරි යන්නොත් මමත් ඉවරයි. ඒ නිසා සද්ද නැතුව හයිවේ එකට වාහනේ දාපුවම මේ කොල්ලා මට කිව්වා එකපාරට හාමුදුරනේ මම බන ටික අහගෙන හිටියා හරි පැහැදිලි. ඔබ වහන්සේ ලස්සනට එදා මම මරණය ගැන බන කිව්වා. එයා මට කිව්වා මේ බනට පුළුවන් නම් හාමුදුරුවෝ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ තියෙන අය්‍යකා කියලා සූත්‍රයක් එකතු කරගන්න කිව්වා. මං ඒත් සද්ද නැහැ. මම ෆෝන් එක දිහා බලාගෙන හිටියා. ඊළඟට කොල්ලා කියනවා ජාතක පොතේ හාමුදුරනේ උරග ජාතකය කියලා ජාතකයක් තියෙනවා. ඒකත් මරණය ගැනම කියවෙන ලස්සන බණක් එකතු කර. මං හව ඔහෙ මහාන වෙලා හිටපු මිනිහෙක්ද කියලා. ඒ පාර ලස්සනට hina වෙලා කිව්වා මම මහාන වෙලා නැහැ හාමුදුරනේ මං ත්‍රිපිටකය කියලා තියෙනවා 7 වතාවක්. 8 වෙනි වතාවටත් මේ දවස්වල මම ත්‍රිපිටකය කියවනවා කිව්වා මං හව ඒවට වෙන වැඩක් නැද්ද කියලා. ත්‍රිපිටකේ ඒ පාර කන්නේ තියෙනවා මං කසාද බඳලා ඉන්නේ. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා ව්‍යාපාරයක් කරනවා මට රෙදි කඩ 3ක් තියෙනවා. ඉතින් මම බොහොම ලස්සන ජීවිතයක් ගත කරනවා මේ ඒ අතරතුරේ ධර්මයේ කියවනවා කියලා. ඉතින් හරි ලස්සනට ඉතින් සාකච්ඡාවක් ගියා. මම ඊට පස්සේ කොල්ලගේ අතින් අල්ලලා කිව්වා ඔයා මට ලස්සන පාඩමක් මේ වාහනේදී ඉගෙනුවා කියලා. ඊට පස්සේ මොකද්ද කියලා. මං කව බුදුහාමුදුරන්ගේ එක බණපදයක් තියෙනවා නවන්න රූපේන නරෝ සුජාන. වර්ණයෙන් රූපයෙන් මිනිස්සු මයින්ඩ් යන්න එපා කියලා මට ඔයාගේ මේ විලාසිතාව දැක්කහම ස්වරූපේ දැක්කහම බනත් එපා වෙලා මම ඔයත් එක්ක කතා නොකර ආවේ. හැබැයි ඔයා ප්‍රායෝගිකව ඉගෙනුවා බුදුහාමුදුරුවෝ කියපු බණපදේ ඇත්ත කියලා. රූපයෙන් පෙනුමෙන් පාටින් මිනිස්සු මයින්ඩ් යන්න එපා කියලා. ඒ නිසා ඔයා මගේ මිත්‍රයෙක් කියලා මං කිව්වහම කොල්ලා කිව්වා ලංකාවේ බණ කියන හාමුදුරුවෝ ඔක්කොම මගේ කල්යාණ මිත්‍රයෝ ඔබ වහන්සේත් මගේ කල්යාණ මිත්‍රයෙක්. මං ඊට පස්සේ පින්වත්නි ඉතින් ධර්මයේ ගැන විවිධ දේ ගැන කතා කර ආවට පස්සේ මේ තරුණයා පිරිකර ටික පන්සලෙන් තියලා මගෙන් කකුල් දෙක අල්ලලා වැඳලා ඇහුවා මේ තව දෙයක් තියෙනවා කියන්නද කියලා. මං ගෝ කියන්න. ඒ පාරකව හාමුදුරනේ මගේ ගම හලාවත මං උපතින් කතෝලික කියලා. මං ගාද ප්‍රශ්නයක් නැහැ නේ බුදුහාමුදුරුවෝ බණ කියලා තියෙන බෞද්ධයන්ට නෙවෙයි. මතක තියාගන්න බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මිනිස්සයන්ට. බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ බෞද්ධ කියලා කොටසක් ලෝකෙ හිටියේ නෑ. අපි කරේ මහා ආත්මාර්ථකාමී වැඩ. අපි බුද්ධ ආගම කියලා ආගමක් හදාගත්තා. ඒකෙන් උනේ ලෝකෙ බහුතරයකට මේ ශ්‍රේෂ්ඨ ධම අහිමි වෙලා ගිය එක. ඒ නිසා ලෝකෙ බුදවරු බණ කියන්නේ මනුෂ්‍ය වර්ගයාට. බුද්ධිය උසස් කරගන්න නිසා මේ ප්‍රජාවක් ගොඩනංවලා ඒක බෙදාගෙන ඉන්න නෙවෙයි. නේද? බදාගෙන ඉන්න නෙවෙයි. ඒ නිසා මං කිව්වා මේක මනුෂ්‍යයන්ට කියපු බණ. හරි. මං කොහොමද ඔයාට ධර්මයේ ලැබුණේ? ලස්සන කතාවක් කිව්වා. ඉස්කෝලේ යන කාලේ ඉස්සර අපි ඔය ඉස්කෝලේ යන කාලේ පින්වත්නි මතක නේද? ඔය අපේ කාලේ තිබ්බේ DVD, CD, VCD ඕවනේ. නේද? කොල්ලෝ ඉතින් ඔය එක චිත්‍රපටි බෙදාගෙන මාරු කරගෙන බලනවා. ඒ පාර මට යාළුවෙක් දීලා තිබ්බලු CD වගේක්. නරක එකක් කියලාලු හිතන් හිටියේ. නේද? කොළු කාලේ ඉතින් ඔය එක එකව බලනවානේ. නරක එකක් කියලා ඉතින් ගෙදර කවුරුත් නැති වෙලාවක දොරවල් ඔක්කොම වහලා බලන්න ලෑස්ති වුණාලු. නේද? බලන් ලැස දාලා බැලින්නම් බණක් බණක් ඒ පාරේදී යාළුවන්ටත් බැන ටීවී එකත් ඕෆ් කරලා කේන්තියෙන් හිටියලු ආයි මොකක් හරි වෙලාවක දාදී ඒකම ඒ පාර ටිකක් වෙලා ආපුවම හිතුණලු මේක හරි ලස්සනයි ඉවර වෙනකන් ඇහුවා එදාලු හිතාගත්තේ මේ ධර්මයේ ගැන හොයන්න ඕනේ කියලා මං කාගේද ඒ බණ ඒ පාරක ගංගොඩවිල සෝමහාමුදුරන්ගේ
ඕන් අදටත් ඒ කොල්ලා ජීවිතුන් අතර සෝමහාඳුරන්ගේ බණ. ඉවර වෙනකන් 7-8 පාරක් ඒ බණ ඇහුවලු. ඊට පස්සේ බණ අහන්න ගියාලු තැන් වලට. එයා කියනවා වැඩක් නැහැලු. අර හාඳුරු කියන එක මේ හාඳුරු එපා කියනවා. ඒ හාඳුරු කියන එක මෙයා එපා කියන මට මෙලෝදයක් තේරුන්නේ නැහැ. අන්තිමට නාව්‍යනේ ආරණ්‍ය හාමුදුරු කෙනෙක් මුණ ගැහිලා කිව්වලු මේ ඔයා කල්යාණ මිත්‍රයා කරගන්න ත්‍රිපිටකේ අංගුත්තර නිකායෙන් පටන් ගන්නකොලු කියවන්න. කොල්ලා කියනවා ඒ කියවද්දිලු මන් තේරුම් ගත්තේ බුදුහාමුදුරු කවුද කියලා. ලෝකේ මහා දැනුම් සම්භාරයක බුද්ධියේ අග්‍රඵලයක් කියලා බුදුහාමුදුරු මට තේරිච්ච දවසේ ඉඳන් මම බුදුහාමුදුරන්ට හරි ආදරේ. ඉතින් කොල්ලා කියනවා ත්‍රිපිටකේ හැම තිස්සෙම පරිහරණය කරන. ධර්මයට අනුජිතය ලස්සනම කතාවක් කිව්වා. මං හාමුදුරනේ අදටත් පන්සිල් රකින්නවා. පන්සිල් කවදාවත් මගේ අතින් කැඩෙයි කියලාවත් මට හිතෙන්නේ නැහැ. ඊළඟට මගේ ශ්‍රද්ධාව ස්ථාවරයි. ඉතින් මොනවා කිව්වත් පත්තරවල Facebook වල මොනවා ගියත් තෙරුවන් ගැන මගේ තියෙන පැහැදීම කවදාවත් නැති වෙන්නේ නැහැ. මං හැම මොහොතකම මේ උපාදාන ස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය සිහිපත් කරනවා. ඕක මං ජීවිතේ වඩාගෙන යනවා මැරෙනකම්ම කවදාවත් ඕව නැති වෙන්නේ. කොල්ලා ඔය කිව්වේ සෝතාපට්ටි අංග. එයා දන්නෙත් නැතුව ඇති. සෝවාන් වෙන මිනිසෙක් ගාව තියෙන්න ඕන ගුණධර්ම තුන්රුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්යකාන්ත සීලය, පංච උපාදානස්කන්ධය අනිත්‍ය ස්වභාවය කියලා යන්නම් කියලා කියනවා. අදටත් මේ වන්නේ කොයි හරි දුර බණක් යන්න තියෙද්දි මට ඉතින් දැන් සමහර අයත් එක්ක ගියාම හරි ආකාසට්ටාත් බුම්මට්ටා වගේ නේ සමහර වෙනවා මූණේ hina කලඳක් නැහැ. අපිට සමහරවට කැඳක් නැහැ උන් එක්ක ගියාම. ඉතින් ඒ නිසා මමත් ඔය දුර කොයි හරි තියෙද්දි කතා කරලා අහනවා මේ සම්පත් බණක් තියෙනවා යන්න කියලා. අනේ යන් කියලා එනවා. රැකියාවක් නැති කමට නෙවෙයි. හරි ආසයි සංඝයාගේ ඇසුර ප්‍රිය කර යන ගම මොකක් හරි මාතෘකාවක් අල්ලගත්තාම පැය 3-4 අපි ඉතින් දීර්ඝ සාකච්ඡා. අදටත් ලස්සනට ජීවත් වෙන හොඳ පෞ ජීවිතයක් ගෙවනවා. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. සාර්ථක ව්‍යාපාරයක් තියෙනවා. ධර්මයෙන් හැඩගැහිච්ච ජීවිත. දැන් මම ඔයත්තන්ට කියන්න උත්සාහ කළේ තරුණයෝ දෙන්නෙක් දෙපැත්තට. එක්කෙනෙක් විලාසිතාව මත පදනම් වෙලා ජීවත් වෙනවා. ධර්මයේ නැහැ. ධර්මයේ පිළිබඳ අවබෝධය. එනිසා අවබෝධයක් ඇති මනුෂ්‍ය බවට පත් වෙන්න ජීවිතේ හරීම සුන්දර එකක්, ලස්සන එකක්, දුක එකක් නෙවෙයි. දැන් අපි මිනිසුන් ගොඩක් ජීවිතේ හරි දුකයි, වැඩක් නැහැ නේද? අපි මැරෙන ඒවා ඉතින් එහෙම තමයි. එහෙමයි කීදී අඬ ඉඳලා හරියන්නේ නැහැ. මේක හරි රහ එකක්, සුන්දර එකක්, ලස්සන එකක්. ලස්සන කරගන්න අපි දැනගන්න ඕනේ. ඒ නිසා හොඳ යාළුවෝ ටිකක් තියාගෙන, සල්ලි ටිකක් ඉතුරු කරලා, පින් ටිකකුත් කරගෙන, නිවන් දකින්න උත්සාහයක්, භාවනාවකුත් වඩාගෙන ඔයත් හොඳට සිල්වත් වෙන්න, ශ්‍රද්ධාවන්ත වෙන්න, ප්‍රඥාව වඩා ගන්න, පවු නොකර ඉන්න, අම්මට මැරෙනකන් සලකන්න, තාත්තට මැරෙනකන් සලකන්න, සංඝයාට උපස්ථාන කරන්න, රහතන් වහන්සේලාට දිවි හිමියෙන් ගරු සත්කාර සම්මාන කරන්න, මෙලොවත් සැප වෙයි, පරලොවත් සැප වෙයි, උතුම්ම සැපේ වෙච්ච නිවන් සැපයල් ඔයත්තන්ට ලං කරගන්න පුළුවන් වෙයි. ඒ සඳහා මේ බණපදේ උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් අපේ සසංක මහත්මයා ඔයත් හැම දිනාටම දෙන්න පුළුවන් හොඳම දේ දුන්නා. ඒක තමයි ධර්මය නේද? දැන් කේක් දුන්නොත් දවස් 2-3යි පුස් කනවා ඉවරයි. අද කාපුවම හෙට වැසිකිළියේ මල පහ විදිහට පිට වෙනවා. බිස්කට් දුන්නත් එහෙමයි මාස 2-3න් කල්පයිනවා. මොනවා දුන්නා රන් රිදී මුතුමැණික් දුන්නත් අවුරුදු 2-3 යද්දී බර අඩු වෙනවා, අගේ අඩු වෙනවා, පාට අඩු වෙනවා, දිස්නේ අඩු වෙනවා. මොක දුන්නත් මේ වෙයි අගේ අඩු වෙලා යනවා. එකයි තියෙන්නේ දිරන් නැති දෙයක් ලෝකේ ධර්මය නේද? බුදුහාඳුර හරි ලස්සනට කියන ජීරන්ති වේ රාජ රතා සුචිත්තා. මේ ලෝකේ තියෙන රාජකීය රත වටිනම ඒවත් දවසක දිරන නේද? රතේනේ වටිනම එක. දැන් මෙහෙ වුණත් ඔයත් දන්නවනේ වාහනේ තමයි ලොකුම සම්පත. එහෙත් එහෙමයි. ගොඩනැගිලි තිබ්බා කියලා, බිල්ඩින් තිබ්බා කියලා, දේපල තිබ්බා කියලා අපි ලොක්කෙක් කියලා කාටවත් පෙන්වන්න පුළුවන්. යන යන තැන දේපල උස්සන් යන්න බෑනේ, රබර් රත් ඇදයි යන්න බෑනේ. ලොක්කෙක් කියලා පෙන්වන්න නම් හොඳ වාහනයක් තියෙන්න ඕනේ. බුදුහාඳුරෝ දන්නවා. දන්න ඒ ගහන්න ඕන තැන තමයි බුදුහාඳුරෝ ගහන්නේ. එසා බුදුහාඳුරෝ කියන භෞතික සම්පත් වලින් අපි ලොක්කෝ කියලා පෙන්වන්න පුළුවන් හොඳම එක තමයි වාහනේ. මොකද්ද පදින්නේ කියලා නෑහන්නේ. එනිසා ජීරන්ති වේ රාජ රතා සුචිත්තා. මොන රාජකීය රතේ පැද්දක් දිරන. අතෝ ශරීරම්පි ජරං උපේති. ඒ වගේ තමයි කොයි විදියට සරසුවත් කයක් දිරන. සතංජ ධම්මෝන ජරං උපේති. හැබැයි ධර්මයේ කවදාවත් දිරන්නේ ඒකනේ මේ බුදුවරු කාලෙන් කාලෙට මේක මතු කරන්නේ. මේක දිරණ එකක් නෙවෙයි. සදාකාලික ලෝකේ පවතින යථාර්ථයේ මෙච්චර. අනිත් ඔක්කොම බොරුවක් තුල සිරගත වෙන ඒවා ධර්මයේ විතරයි
පරම සත්‍ය වශයෙන් ලෝකේ පවතින්නේ. ඒ නිසා මේ උතුම් ධර්මයයි අද ඔය ඇත්තෝ හැම දිනාටම තෑග්ගක් විදිහට දුන්නේ. හැම දිනාටම ඒ ලබාගත් පුණ්‍ය ශක්තිය සසර සැප පිණිස සුව පිණිස හේතු වේවා. විශේෂයෙන් දෙවියන්ට මේ පින් ලැබේවා. දිව්‍යාවුෂයෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. ඔබ සැම දෙවියෝ සුරකිත්වා. එසේ ආශිර්වාද කරන දෙවියනොත් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති. දෙවනුව කල්පනා කරන්ට රැස් කරගත් සියලු කුසල සම්භාර ධර්මයෝ ඔබ අප නමින් මිය පරලොවගේ සියලුම ඥාතීන්ට අනුමෝදන් වේවා. ඒ සියලුම දෙනාගේ භවගාමී ජීවිත සුඛිත මුද්ද භාවයට පත් වේවා. නුදුරු භවයක මමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. අවසාන වශයෙන් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අපේ සසංක මහත්මයාට දිනේශිකා මහත්මිය ඇතුළු කරගෙන පවුලේ සියලුම දෙනාට එකසේ මේ පින් හේතු වේවා. පුතණුවරු තුම්පල ඇතුළු කොටගෙන මේ පින්කම් වලට සියලුම ආකාරයෙන් උදව් උපකාර කරන හැම දෙනාටම එකසේ මේ පින් හේතු වේවා වාසනාව වේවා. විශේෂයෙන් සසංකයියට කල්යාණ මිත්‍රත්වයෙන් මේ කටයුතු සඳහා උපකාර කරන අපේ ප්‍රසාද් මේ ගහපල මහත්මයා මහත්මිය ප්‍රධාන කොටගෙන සියලු කලන මිතුරු මිත්‍රයන්ට මේ පින්කම් වලට අත දුන්න හිත දුන්න ආවගිය දකවලා සතුටුන වචනයකින් හෝ උපකාර කළ හැම දිනාටම එකසේ මේ පින් හේතු වේවා වාසනාව වේවා. සුජීවත්ව වාසය කරන පින්වන්ත මව්පිය යුවලට ඒ වගේම සහෝදර සහෝදරියන්ට මේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන හැම දිනාට වගේම ලංකාවේ ජීවත් වෙන හැම දිනාටම එකසේ මේ පින් හේතු වේවා වාසනාව වේවා. අද මේ පින්කමට සහ සම්බන්ධ වෙච්ච ඔබ සෑම සියලු දෙනාම නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා කායික මානසික පීඩා දුරු වේවා කරන කියන කටයුතු සඵල වේවා මෙලොව පරලොව ජීවිතය යහපත් වේවා අවසන උතුම් නිවන් සම්පත් පිණිසම මේ පින හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. හොඳයි මේ විදියට කියමු. රැස් කරනා පින එයි පසු පස්සේ සැපසල සන්නට හැමතිස්සේ මේ රැස් කරනා පින් එනවාමයි යන යන ගමනේ පසු පස්සේ සීල සමාහිත නුවණ වැඩිගෙන නිවනට යන මඟ වැටහෙවා දහම කියා දෙන කලන මිතුරු හැම නිරතුරු ඇසුරට පත්වේවා සෝක කෙලෙස් නැති සීත නිවන් ඇති සදහම් මග මට සිහි වේවා රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමා නිවන් සුව සැලසේවා දෝත තබා හිස සාදු කියන්ටයි සීත නිවන් සැප මට ලැබ ගන්ටයි සෑම දිනම බුදු ගුණ සිහිවන්ටයි සාදු සාදු මම නිවන් දකින්ටයි සාදු 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 අභිවාදන සීරිස නිච්ඡං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතෝ අනන්ත තෙරුවන් ගුණ බෙලෙන් සියලු දෙනාට යහපතක්ම වේවා.